හරි එහෙනම් හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද accounts වල තවත් දවසක් අපි අද සාකච්ඡා කිරීම කරන්න යන්නේ පුතේ ගිණුම් කරන සමීකරණ වල තවත් සුවිශේෂී ගැළපිල්ලක් සම්බන්ධවයි. අද අපි සාකච්ඡා කිරීම කරමු පුතේ මොකක් සම්බන්ධවද? ස්ථාවර වත්කම් ක්ෂය කිරීම සම්බන්ධව. මේක හොඳ කතාවක්, හොඳ මාතෘකාවක්. ස්ථාවර වත්කම් ක්ෂය. මොකද අපි මේ වෙනකොට ගිය සතියේ සාකච්ඡා කිරීම කර අවසාන වශයෙන් දුන්වට්ටම් අදවට්ටම් ඊට අමතරව හානි කරන ආලාප ඒ වගේම අඩමාන වෙන් කිරීම මෙන්න මේ කියන ගැළපෙන සම්බන්ධව අපි සාකච්ඡා කිරීම කරලා අවසන්. එහෙනම් අද අපිට සාකච්ඡා කරන්න තියෙන සාමාන්‍ය ටිකක් අර පද ගැළපෙන්නත් අපි කියනවනේ. ගිණුම් කරන සමීකරණ වලත් ප්‍රති සාමාන්‍යයෙන් එන්න පුළුවන් හොඳ ගැළපෙන්නක් තමයි අපි අද සාකච්ඡා කිරීම කරන්න යන්නේ. මොකද ගැළපෙන්න right ස්ථාවර වත්කම් ක්ෂය. හරිනේ? හරි. දැන් මේ අපි ඔක්කොම කලින් මේ වැඩේ පටන් ගන්න කලින් දැනගන්න ඕනේ මේ ගිණුම් කරන සමීකරණ ගණන් වලදී වෙන්න පුළුවන් නැත්නම් ගිණුම් කරණයේදී වෙන්න පුළුවන් මොනවද මේ ස්ථාවර වත්කම් කියලා කියන්නේ නේ? හරි. ස්ථාවර වත්කම්. ස්ථාවර වත්කම්. right සාමාන්‍යයෙන් ස්ථාවර වත්කම් කියලා අපි හඳුනා ගන්නවා පුතේ යම් වත්කම් කීපයක්. උදාහරණයක් හිතන්න මෙන්න මේ විදිහට ව්‍යාපාර ආයතනයක අපි සාමාන්‍ය වත්කම් ගත්තොත් සමහර වත්කම් තියෙනවා ජංගම නොවන වත්කම් තියෙනවා සමහර වත්කම් තියෙනවා ජංගම වත්කම් තියෙනවා ඔන්න ඒ ජංගම නොවන වත්කම් කියන කැටගරි එක යටතේ තියෙන තවත් එක්තරා ආකාරයක එක උපකොටසක් තමයි පුතේ ස්ථාවර වත්කම් කියලා කියන්නේ. මොකද මේ ස්ථාවර වත්කම් කියලා කියන්නේ ජංගම නොවන වත්කම් වල තවත් කොටසක්. මොකද මේ කියන්නේ හරි මෙන්න මෙහෙම කතාවක් පුතේ කියන්නේ. අපි දන්නවා ප්‍රධාන වශයෙන් ව්‍යාපාර ආයතනයක් සතු ළමයි වත්කම් ප්‍රධාන කොටස් දෙකකට කඩන්න පුළුවන්. එකක් ජංගම නොවන වත්කම් අනිත් එක ජංගම වත්කම් කියලා කොටස් දෙකකට කඩන්න පුළුවන්. හරි. ඔන්න ඔය වත්කම් වල ජංගම නොවන වත්කම්. ජංගම නොවන වත්කම්. ජංගම නොවන වත්කම්. මෙන්න මේ ජංගම නොවන වත්කම් ඇතුලේ තියෙන එක්තරා එක කොටස් විශේෂයක් තමයි පුතේ ස්ථාවර වත්කම් කියලා කියන්නේ. ස්ථාවර වත්කම් කියලා කියන්නේ. ඒතර කෙනෙක් ගන්න පුළුවන් සර් තව මොනවද ජංගම නොවන වත්කම් යටතේ තව තියෙන්නේ? මේ යටතේ ළමයි තව තියෙනවා අස්පෘශ්‍ය වත්කම් තියෙනවා. right අස්පෘශ්‍ය වත්කම් තියෙනවා. හරි සරල උදාහරණයක් මේ හිතන්න දැන් සාමාන්‍යයෙන් හිතුවොත් එහෙම ව්‍යාපාර ආයතනයක right ජංගම නොවන වත්කම් කියන කැටගරි එක යටතේ කාරණා කීපයක් අපිට අඳුර ගන්න පුළුවන්. ඒකෙන් එකක් ස්ථාවර වත්කම් අනිත් එක අස්පෘශ්‍ය වත්කම් මේවා සාමාන්‍ය ජංගම නොවන වත්කම් යටතේ අපිට දකින්න හැකියාවක් තියෙනවා. ඒතර කෙනෙක් අහන්න පුළුවන් සර් ජංගම නොවන වත්කම් කියන්නේ ස්ථාවර වත්කම් වලටමද? අතක තියාගන්න පුතේ ජංගම නොවන වත්කම් වල තියෙන එක්තරා එක උපකොටසක් තමයි ස්ථාවර වත්කම් කියලා කියන්නේ. දැන් අහන්න පුළුවන් මේ සර් එතකොට ස්ථාවර වත්කම් වර්ග මොනවද ව්‍යාපාරයක් තුළ තියෙන්නේ? හරිම ලේසි. සාමාන්‍යයෙන් ව්‍යාපාර ආයතනයක් තුළ තියෙන පුළුවන් ස්ථාවර වත්කම් අපිට ගන්න පුළුවන් උදාහරණයක් විදිහට දැන් ඔයාව දකින්න ඉඩම් ගොඩනැගිලි ඊට පස්සේ මෝටර් රථ ඊට පස්සේ යන්ත්‍ර සූත්‍ර නේද? ඉඩම් ගොඩනැගිලි මෝටර් රථ යන්ත්‍ර සූත්‍ර ඊට අමතරව ලීබඩු උපකරණ right ලීබඩු උපකරණ නේද? ඊට අමතරව තව සමහර වෙලාවට අපිට ගන්න පුළුවන් පරිගණක. මෙන්න මේ වගේ දේවල් අපි සාමාන්‍ය විදිහට අඳුනගන්නේ මොනවද කියලාද? ස්ථාවර වත්කම් කියනවා. සාමාන්‍ය මේ ස්ථාවර වත්කම් වෙනුවෙන් පොතේ කියනවා ගිණුම් කරණය තුල එක්තරා ආකාරයක ප්‍රමිතයක්. ගිණුම් කරණය තුල තියෙන අපිට මෙන්න මේ ස්ථාවර වත්කම් සම්බන්ධයෙන් සුවිශේෂී ප්‍රමිතයක්. ඇයි මේ ප්‍රමිත ඕනි වෙන්නේ? මතක තියාගන්න ගිණුම් කරණය කියන විෂය හැදලා තියෙන්නේ ගිණුම් කරන සංකල්ප, නීති රීති, සම්ප්‍රදායන් නේද? ප්‍රමිත මෙන්න මේ වගේ හරහා තමයි අපිට මේ තුලින් තමයි ගිණුම් කරණය කියන විෂය නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට ඔන්න ස්ථාවර වත්කම් සම්බන්ධයෙන් පුතේ ක්‍රියාත්මක වෙන්න ඕනි ආකාරය සම්බන්ධව ගිණුම් කරණය තුල තියෙන අපිට ප්‍රමිතයක්. ඔන්න ප්‍රමිතට අපි කියනවා LKAS 16 කියනවා. එහෙනම් ශ්‍රී ලංකා accounting standard right ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 16 කියන ප්‍රමිතයෙන්
right උපුටාගත්ත සමහර තොරතුරු කීපයක් තමයි පුතේ ඔයාට ඔන්නේ ගිණුම් කළ සමීකරණයේ ස්ථාවර වත්කම් ශ්‍රේ කියන මාතෘකාවට තේ පුතේ දීලා තියෙනවා. එන සරලව මතක තියාගන්න ව්‍යාපාර ආයතනයක ස්ථාවර වත්කම් කියලා කියන්නේ මොනවටද? මෙන්න මේ ඉඩම්, ගොඩනැගිලි, මෝටර රථ, යන්ත්‍ර සූත්‍ර, බේබඩු උපකරණ, පරිගණක මෙන්න මේවට අපි කියනවා සාමාන්‍ය ව්‍යාපාර ආයතනයක මොනවද කියලාද පුතේ? right ස්ථාවර වත්කම් කියලා. සාමාන්‍ය මෙන්න මේ ස්ථාවර වත්කම් සම්බන්ධයෙන් ලංකාවේ ප්‍රමිතයක් තියෙනවා පුතේ ගිණුම් කරණයට අනුකූලව. මොකක්ද ප්‍රමිතය? LKAS 16 කියනවා. මේ ප්‍රමිතය පුතේ මතක තියාගන්න බලාත්මක වෙනවා. මෙන්න මේ ස්ථාවර වත්කම් සම්බන්ධයෙන් ව්‍යාපාර ආයතනයක් කටයුතු කරනකොට. හරිද? එතකොට ඔන්න ඔය ප්‍රමිතයෙන් කොටාගත්ත තොරතුරු කිහිපයක් තමයි ඔන්න ඔය ටියුට් එකේ වාට ස්ථාවර වත්කම් ශ්‍රේ කියන මාතෘකාවටදී සාකච්ඡා කිරීම කරලා තියෙනවා. හරි. දැන් අපි අපේ පාඩුවට එමු. ස්ථාවර වත්කම් ශ්‍රය. මොකද්ද පුතේ මේ ස්ථාවර වත්කම ශ්‍රය වෙනවා කියලා කියන්නේ? අපි ස්ථාවර වත්කම කියන්නේ පැත්තකට දාමු. මොකද්ද පුතේ මේ ස්ථාවර වත්කම් ශ්‍රය වෙනවා? ශ්‍රය. right සාමාන්‍ය ශ්‍රය වෙනවා කියන එකේ තේරුම තමයි පුතේ මේ ගෙවි යනවා, වැහිරෙනවා නේද? නටු බෝම්බුවට පරිවර්තනය වෙනවා. මෙන්න මේ වගේ අදහසක් අපි සාමාන්‍යයෙන් කියනවා පුතේ මේ ශ්‍රය වෙනවා කියන්නේ. දැන් උදාහරණයක් හිතන්න අපිත් සාමාන්‍ය ටික ටික පුතේ මොකද වෙන්නේ? ශ්‍රය වෙන්නේ කියන වෙන්නේ. දැන් අපි සාමාන්‍ය ළමා වයස හිටියා, ඊට පස්සේ ළමයි තරුණ වයස, වැඩි හිටි වයස, ඊට පස්සේ ළමයි ටික ටික මැටි වයස කියලා අන්තිමේදී වයසක තත්ත්වෙට යනවා. වයසට ගියාට පස්සේ අපිට සමහර විට පුතේ අර වාඩි වෙච්ච තැනින් නැගිට ගන්න බෑ. කොන්ද රිදෙනවා, කකුල රිදෙනවා, එක එක අමාරුත් තියෙනවා. එයි මේ අපි ශ්‍රය වෙලානේ. right එහෙනම් අපි සාමාන්‍යයෙන් අපිම දන්නේ නැතුව ළමයි කාලයක් යනකොට අපේ සමහර කෑලි right ශ්‍රය වෙලා ඉඳලා. අන්න ඒ වගේ තමයි මම පුතා ව්‍යාපාර ආයතනයක් වල සාමාන්‍යයෙන් තියෙන මෙන්න මේ ස්ථාවර වත්කම් කියලා දේවලෝ කාලයක් භාවිතයට ගන්නකොට right කාලයක් පාවිච්චි කරනකොට right අපිට සමහර වෙලාවට යම් යම් වැහිරීම් ගෙවියම් නේද සමහර වෙලාවට පුතේ විනාශ වෙලා යාම අපිට දකින්න හැකියාවක් තියෙනවා. හරිද? එහෙනම් ස්ථාවර වත්කම් ඔන්න ඔය ශ්‍රේ කියන දේ නිසා පුතේ ගිණුම් කරණය තුල කියනවා right ශ්‍රේ සම්බන්ධව අනිවාර්යයෙන් ගිණුම් තැබීමක් කරන්න ඕනේ කියලා කියනවා. ස්ථාවර වත්කම් ශ්‍රේ වෙනවා නේද කාලයක් භාවිතයට ගන්නකොට. දැන් උදාහරණයක් හිතන්නකෝ අපි අලුතින් ගන්නවා පුතේ කාර් එකක්. අලුතින් ගන්නවා බයික් එකක්, 3 wheel එකක්. සාමාන්‍ය ගත්ත අලුතන පුතේ නියමයට තියෙනවා right නීරීමක්වත් නැහැ සාමාන්‍ය සුපිරියටම තියෙනවා. හැබැයි හිතන්නකෝ අවුරුද්දක් දෙකක් තුනක් හතරක් වගේ යනකොට දැන් පුතේ අර බයික් කියන මුලින් තියෙන පෙනුම නැහැ. සම්පූර්ණ වෙනස් වෙනවා. නේද? සමහර වෙලාවට පුතේ බයිකේ පාට පිච්චිලා, ත්‍රිවිල් එකේ පාට පිච්චිලා නේද? මුලින් තිබිච්ච පාට නෙමෙයි දැන් තියෙන්නේ. සමහර කෑලි පුතේ දැන් ආපහු රීප්ලේස් කරන්න වෙලා තියෙනවා. කෑලි සම්පූර්ණයෙන් ගෙවිලා නේද? බොඩි එක නිකන් සම්පූර්ණයෙන්ම වාහනේ නිකන් දැන් අවුල් වෙලා. හිතන්නකෝ පුතේ දැන් උදාහරණයක් හිතන්න අලුතෙන් අපි ගියක් හදනවා. අවුරුදු 5ක් 10ක් 20ක් ඉන්නවා. හරි ප්‍රශ්නයක් නෑ. අවුරුදු 25ක් 30ක් 40ක් වගේ වෙනකොට පුතේ අර ටික දැන් අපිට පේනවා පිටි ටිකක් බොල් වෙලා නේද? සමහර දැන් වහලේ පුතේ ගරා වැටිලා මොකද්ද මේ වෙලා තියෙන්නේ? අන්තිමේට පුතේ මේ ගොඩ නැගිලා භාවිතයට ගන්න බැරි තත්ත්වෙට පුතේ පත් වෙනවා. ඒ කියන්නේ අදාළ ගොඩ නැගිල්ලක් පුතේ මොකද වෙලා තියෙන්නේ? කාලයත් එක්කම ශ්‍රය වීමට භාජනය වෙනවා. එන ශ්‍රේ කියන එකේ සාමාන්‍ය සරල තේරුම පුතේ මතක තියාගන්න ස්ථාවර වත්කමක් ශ්‍රය වෙනවා කියලා කියන්නේ ස්ථාවර වත්කම කාලයත් එක්ක ළමයි ටික ටික මොකද වෙන්නේ ගෙවි යාම වැහිරීමක් පුතේ දකින්න අපිට හැකියාවක් තියෙනවා. ඔන්න ඔය ගෙවි යාම ඔන්න ඔය වැහිරීම කියන දේ අපි කියනවා ශ්‍රය වීම කියන දේවල් පුතේ සාමාන්‍යයෙන් ගිණුම් කරන්නේදී ගිණුම්ගත කරන්න ඕනේ. පැහැදිලිද? ඊළඟට අපි ඉගෙන ගන්න හදන්නේ ඇත්තටම right කොහොමද මේ ස්ථාවර වත්කම් ශ්‍රය වීම ගිණුම්ගත කිරීම කරන්න සහ ස්ථාවර වත්කම් ශ්‍රය අඳුනගන්නේ කොහොමද කියලා තමයි අද අපි සාකච්ඡා කිරීම කරන්න යන්නේ. හරි. තවත් වැදගත් කතාවක් කියනවා පුතේ සාමාන්‍යයෙන් මේ ස්ථාවර වත්කම් මෙන්න මේ වගේ මතක තියාගන්න ඉඩම් කියන දේවල් කවදාවත් ශ්‍රය වෙන්නේ නැහැ. ස්ථාවර වත්කම් කියලා අපි ගන්න මොනවද? ඉඩම්, ගොඩනැගිලි, මෝටර රථ, යන්ත්‍ර සූත්‍ර, වේබඩු උපකරණ, පරිගණක මේ වගේ දේවල්. මෙන්න මේ වගේ මම පුතේ ඉඩම් කියන දේවල් කවදාවත් ශ්‍රය වෙන්නේ නැහැ. ඔයා සාමාන්‍ය දැකලා තියෙන පුතේ ඉඩමක් කෑල්ලක් ගැලවිලා ගිහිල්ලා ඉඩමක පාට පිච්චිලා නේද? සමහරට ඉඩම අඩු වෙලා අපිට කෑල්ලක් අඩු වෙලා නේද? ගෙවිලා ගිහිල්ලා එහෙම අපි දකින්නවද? දැන් උදාහරණයක් හිතන්නකෝ. අපි අලුතෙන් ගන්නවා පාට දෙකක්. සෙරපු දෙකක් ගන්නවා. සෙරපු දෙක දාන්න මොකද වෙන්නේ? සෙරපු දෙක ගෙවෙනවා නේද?
සරප දෙක ගෙවෙනවා. හැබැයි ඔයා දැකලා තියෙනවද ඉඩමක් සාමාන්‍යයෙන් ගෙවෙනවා කොහෙන්ද? අලුතෙන් බිල්ඩින් එකක් හැදුවත්, අලුතෙන් මෝටර දෙයක් ගත්තත්, අලුතෙන් යන්ත්‍රයක් ගත්තත් කාලයක් යන්න පුතේ මොකද වෙන්නේ? ටික ටික ගෙවි යනවා. නේද? ටික ටික මෙහෙදි යනවා. සමහර නිකන් තිබ්බත් තමයි සමහර කාලයක් යනකොට පුතේ මොකද වෙන්නේ? මලකට අල්ලලා ටික ටික ළමයි භාවිත කරන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඔන්න ඔකට තමයි අපි කියන්නේ පුතේ ස්ථාවරවත්කම ක්ෂය වෙනවා කියන්නේ. හැබැයි මතක තියාගන්න කවදාවත් ස්ථාවරවත්කම් වල ඉඩම් කියන ස්ථාවරවත්කම ක්ෂය වෙන්නේ නැහැ. පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න ඔය කියන කොටස ළමයි තේරුම් ගන්න පොඩි ලයික් එකක් දාගෙන යන්න. ස්ථාවරවත්කම් ක්ෂය කියන කොටස යම් අදහසක් ආවනම් පුතේ පොඩි ලයික් එකක් දාගෙන තේරුණා නම්. හරි. ගොඩක් කඩේ තේරලා තියෙනවා. එහෙනම් අපි බලමු මෙතන සිට මේ ස්ථාවරවත්කම් ක්ෂය සම්බන්ධයෙන් ප්‍රමිතිය මොනවද කියලා තියෙන්නේ. මම කියවනේ LKS 16 කියන ප්‍රමිතියෙන් උපුටාගත්ත තොරතුරු කීපයක් තමයි පොතේ මේ ටියුට් එකට අන්තර්ගත කිරීම කරලා තියෙන්නේ. පැහැදිලිද? එහෙනම් බලමු අපි මෙන්න මේ LKS 16 ප්‍රමිතියට ඉදිරිපත් කරපු කාරණා මොනවද, මේ නිර්වචන මොනවද කියලා පුතේ එකින් එක අපිට වෙන වෙනම සාකච්ඡා කිරීම කරන්න තියෙනවා. හරි. අපේ යම් පුතේ හැමෝම ටියුට් එකට ටියුට් එකේ පිටු අංක 37. ටියුට් එකේ පිටු අංක 37. හරි. ස්ථාවර වත්කම් ශ්‍රය. ස්ථාවර වත්කම් ශ්‍රය. පළවෙනි නිර්වචනය තමයි පුතේ පිරිවැය. මොකද්ද මේ පිරිවැය කියලා කියන්නේ? සාමාන්‍යව ඔකට මෙහෙම හිතන්නකො. මම ඉඩමක් පුතේ සල්ලි දීලා ගන්නවා රුපියල් ලක්ෂ 5ක. රුපියල් ලක්ෂ 5ක ඉඩමක් සල්ලි දීලා ගන්නවා. එහෙනම් දැන් පුතේ මට ඉඩම ගන්න කොච්චරක් වියදම් වුණාද? රුපියල් ලක්ෂ 5ක් වියදම් වුණානේ. එහෙනම් ඉඩම මම ගත්ත රුපියල් ලක්ෂ 5ක් දීලා. එහෙනම් ස්ථාවර වත්කමක්මයි පුතේ. right මම හිතන්නේ මුදල් ගෙවලා ගන්නකොට ඉඩමක් පුතේ රුපියල් ලක්ෂ 5ක් දීලා ගන්නකොට මගේ අතින් පුතේ මුදල් අඩු වුණා. හැබැයි ඉඩම් කියන වත්කම පුතේ මට ලැබුණා. හරි. එතකොට මට ඉඩම ගන්න කීයක් වියදම් වුණාද? ලක්ෂ 5ක්. එහෙනම් අපිට කියන්න පුළුවන් ඉඩමේ පිරිවැය රුපියල් ලක්ෂ 5ක් කියලා. එයි මම ඉඩම ගත්තේ පුතේ රුපියල් ලක්ෂ 5ක් වියදම් කරලා එහෙනම් ඉඩමේ පිරිවැය පුතේ කීයද? රුපියල් ලක්ෂ 5යි. ඊළඟට මෙහෙම හිතන්නකො මම ගොඩනැගිල්ලක් සල්ලි දීලා ගන්නවා පුතේ රුපියල් ලක්ෂ 20ක් වියදම් කරලා. අලුත් බිල්ඩින් එකක් ගන්නවා ලක්ෂ 20ක් වියදම් කරලා. ඒතර මම දැන් ගොඩනැගිල්ල ගත්ත කීයටද? රුපියල් ලක්ෂ 20කට. එහෙනම් ගොඩනැගිල්ලේ පිරිවැයට අඳුර ගන්න පුළුවන් පුතේ කීයක් කියලාද? රුපියල් ලක්ෂ 20ක් කියලා. නැත්තම් මෙහෙම හිතන්නකො මම අලුතෙන් බිල්ඩින් එකක් හදනවා ලක්ෂ 80ක් වියදම්. ලක්ෂ 80ක් වියදම් කරලා බිල්ඩින් එකක් මම හදනවා. එහෙනම් ගොඩනැගිල්ලේ පිරිවැය කියලා අපි ගන්න පුතේ සාමාන්‍යයෙන් කීයද? රුපියල් ලක්ෂ 80. එන ස්ථාවරවත්කමක පිරිවැය කියලා කියන්නේ යම්කිසි ස්ථාවරවත්කමක් මිලදී ගන්නකොට හරි එහෙම නැත්නම් ඉටි කරනකොට හරි ව්‍යාපාර ආයතනයේට පුතේ දරන්න සිදුවන මුදල්මය වටිනාකම right අපි සාමාන්‍යයෙන් කියන පුතේ මොකක් කියලාද? ඒ අදාළ ස්ථාවරවත්කමේ පිරිවැය විදිහට ස්ථාවරවත්කමේ පිරිවැය විදිහට අපි අඳුනා ගන්න. හරි. එහෙනම් ඔය කතාවත් එක්ක තුඩක් බලමු තව උදාහරණයක්. ඉතින් මම අලුතෙන් ගන්නවා මේ AC මැෂින් එකක්. රුපියල් ලක්ෂ 3.5ක් වෙනවා. සල්ලි දීලා AC මැෂින් එකක් ගන්නවා. දැන් මගේ ගහනවා කෙනෙක් මේ AC මැෂින් එකට කීයක් වට කොස්ට් එක කියලා පිරිවැය කියලා. මම කියනවා මට මේ AC මැෂින් එක ගන්න රුපියල් ලක්ෂ 3.5ක් වියදම් වුණා. එහෙනම් මම කියනවා මේ AC මැෂින් එකේ පිරිවැය මේ AC මැෂින් එකේ වටිනාකම ලක්ෂ 3.5ක්. පැහැදිලිද? එහෙනම් පිරිවැය කියලා කියන්නේ ඔන්න ඔය වගේ අදහසක්. අපි යමු ටියුට් එකට. ටියුට් එකේ කියනවා මෙන්න මෙහෙම කතාවක්. වත්කමක් අත්පත් කරගත් හෝ ඉදි කරන අවස්ථාවේ වත්කමක් අත්පත් කරගත් හෝ ඉදි කරන අවස්ථාවේ එය අත්පත් කර ගැනීම සඳහා ගෙවන ලද මුදල් හෝ ගෙවීමට එකතු වූ මුදල් හෝ මුදල් සමාන වෙනත් දෑ හෝ වෙනත් ප්‍රතිෂ්ඨාවක සාධාරණ වටිනාකමයි. ඔය මම කියපු කතාවේ දීර්ඝ ස්වරූපේ තමයි අපිට ඔය තියෙන්නේ. චුට්ටක් මාක් කරගමු හයිලයිට් කරගමු. මොකද පිරිවැය කියන එක සමහර වෙලාවට පුතේ වැදගත් වෙනවා අපිට කරන්ට් එකේම හදනකොට. ඒ නිසා මේ නිර්වචන චුට්ටක් අපි හයිලයිට් කරගමු. right වත්කමක් අත්පත් කරගත් හෝ ඉදි කරන අවස්ථාවේ ඒ අත්පත් කර ගැනීම සඳහා ගෙවන ලද මුදල් හෝ ගෙවීමට එකතු වූ මුදල් සමාන දෑ හෝ වෙනත් ප්‍රතිෂ්ඨාවක සාධාරණ වටිනාකම. පැහැදිලිද? හරි. දැන් එහෙනම් අපි යපුතේ ඊළඟ මාතෘකාව ඵලදායි ජීව කාලය. මොකද්ද මේ ස්ථාවර වත්කමක ඵලදායි ජීව කාලය කියලා කියන්නේ?
ඵලදායි ජීව කාලය. හරි. මොකද්ද මේ ඵලදායි ජීව කාලය කියලා කියන්නේ? මම දැන් මේ ප්‍රශ්නයක් අහන්නම්. සාමාන්‍ය පුතේ ලංකාවේ මිනිස්සේ ලෝකයේ මිනිස්සේ ජීවත් වෙන උපරිම ආයු කාලය කිව්වොත් සාමාන්‍ය වශයෙන් අපි ගත්තොත් සාමාන්‍ය පිරිමි පුද්ගලයෙක් කාන්තා පුද්ගලයෙක් මේ කොච්චර කාලයක් සාමාන්‍ය වර්තමාන ජීවත් වෙනවද ආසන්න වශයෙන් ගත්තොත් සාමාන්‍ය වශයෙන් ගත්තොත් අපි දන්න කෙනෙක් කියන බලන්න සාමාන්‍ය පිරිමි කෙනෙක් කොච්චර කාලයක් සාමාන්‍යයෙන් ආයු කාලය තියෙනවා අපිට සාමාන්‍ය අවුරුදු 100ක් 150ක් එහෙම ඉන්නේ නැහැ ගොඩාක් අයට සාමාන්‍ය ආයු කාලයක් දැන් වර්තමානයේ තියෙනවා සාමාන්‍ය කොච්චර කාලයක් ජීවත් වෙනවද සාමාන්‍ය පුරවැසියෙක් සාමාන්‍ය පුද්ගලයෙක් ඔව් අවුරුදු 60ක් අවුරුදු 62ක් නේද ඔහොම කාලයක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ නේද උපරිම පුතේ සාමාන්‍ය 70ක් 72ක් ඔන්න ඔය දක්වා එනවා සාමාන්‍යයෙන් වයස අවුරුදු 60ක් වයස අවුරුදු 70ක් ඔය අතර කාලය තුර තමයි තියෙන්නේ සාමාන්‍යයෙන් අපි ඔය අවුරුදු 80ක පුද්ගලයෙක් අවුරුදු 90ක පුද්ගලයෙක් අවුරුදු 100ක පුද්ගලයෙක් දකින්න ඉතාම කලාතුරකින් නේ ඒ කියන්නේ මිනිස්සෙක් වුණත් පුතේ මිනිස්සයාට ජීවත් වෙන්න පුළුවන් කාලයක් වර්තමානයේ හැදෙලා තියෙනවා. අන්න ඒ වගේ තමයි පුතේ ස්ථාවර වත්කමක් භාවිතයට ගන්න පුළුවන් කාලයක් තියෙනවා. මෙන්න මේ ගොඩනැගිලි, මෝටර රථ, යන්ත්‍ර සූත්‍ර, දීබඩ උපකරණ, පරිගණක මේවා හැමදේම භාවිතයට ගන්න බෑ පුතේ. දැන් උදාහරණයක් විදිහට අපි අලුතෙන් ගියක් ඇදුවා කියලා හිතන්නකො. මේකේ පුතේ අපි අවුරුදු 200ක් 300ක් 400ක් එහෙම තියන් ඉන්න බෑ. එහෙම තියන් ඉන්න පුළුවන් එක රිනෝවේෂන් කරනවා. ඒ කියන්නේ නැවත එක ප්‍රතිසංස්කරණය කරනවා නම් පුතේ ගැටලුවක් නෑ. හැබැයි සමහර අර්ථයේ ප්‍රතිසංස්කරණය කරන්නත් බෑ. උදාහරණයක් හිතන්නකෝ අපි අලුතෙන් ගන්නවා වාහනය. මේ වාහනේ උඩරින් පුතේ රිනෝවේෂන් කර නේද? අවුරුදු 50ක් භාවිතය ගන්න පුළුවන් වෙන්න පුළුවන් සමහර විට. හැබැයි ඊට පස්සේ තමයි ටික භාවිතය කරන භාවිතය ගන්න බෑ. යකඩ වලටවත් ඉන්න බෑ ටික. කාලයත් එක්කලා මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම ෂේ වෙලා භාවිතයට ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. එහෙනම් මේ කියන්නේ යන්නේ මෙන්න මේ ඉඩම් හැර අනිකුත් සියලු විස්ථාවර වත්කම් වල පුතේ භාවිතයට ගන්න පුළුවන් කාලයක් තියෙනවා. අන්න මේ කාලයට තමයි අපි කියන්නේ ඵලදායි ජීව කාලය කියලා. ඵලදායි ජීව කාලය කියලා. ඔන්නේ ඵලදායි ජීව කාලය කියන එකමයි පුතා ඉඩම් වලට අදාළ වෙන්නේ නැහැ. ඇයි ඒ? වල දැකලා පුතේ ඉඩමක් අර මම කලින් කිව්වා වගේ ඉඩමක් භාවිතයට ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. දැන් උදාහරණයක් ගන්න පරිගණකයක් දැම්මොත් ඒ කම්පියුටර් එකක් ගත්තොත් එහෙම අවුරුදු 5ක් 6ක් 7ක් 8ක් 10ක් 12ක් උපරිම අවුරුදු 20ක් හිතලු 20කින් ලැබෙන සාමාන්‍ය පරිගණකයක් ගන්න අවුරුදු 20ක් භාවිතයට ගන්න නැහැ. උපරිම අවුරුදු 3යි 4යි 5යි උපරිම අවුරුදු 10යි. ඊට පස්සේ තමයි භාවිතයට ගන්න බෑ කෑල්ලක් අතල්ලන්න බෑ එක්ක සමහර කෑල්ල අල්ලපුවම පුතේ දිරලා ගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. බයික් එකක් උනත් අවුරුදු 20ක් 25ක් 30ක් භාවිතයට ගන්න පුළුවන්ද? එහෙම ගන්න බෑ. ඔක්කොම මාළකට කාලා පරිසර තත්ත්වයන් එක්ක සම්පූර්ණ විනාශ වෙනවා. හැබැයි මතක තියාගන්න ඉඩම් කියන දේවල් වල ඵලදායක ජීවිත කාලය අසීමිතයි. ඒ නිසා තමයි මම කිව්වේ ඉඩම් ෂෙයා වෙන්නේ නැහැ කියලා. හැබැයි ඉඩම් හැර අනිකුත් සියලුම ස්ථාවර වත්කම් මතක තියාගන්න ෂෙයා වෙනවා. right? ඇයි ඒ ෂෙයා වෙන්නේ? right? ඉඩම් හැර අනිකුත් සියලුම ස්ථාවර වත්කම් වල ඵලදායක ජීව කාලයක් අපිට ඇස්තමේතුගත කරන්න පුළුවන්. 100%ක්ම කියන්න බෑ පුතේ හරියටම අවුරුදු 5යි තියෙන්නේ මේක 6යි තියෙන්නේ එහෙම කියන්න බෑ අපිට එස්ටිමේට් කරන්න පුළුවන් අදාළ ස්ථාවර වත්කමේ ස්වරූපය මත එහෙනම් මතක තියාගන්න right ස්ථාවර වත්කම් වල ඉඩම් කියන දේවල් වල ඵලදා ජීවිත කාලය අසීමිතයි හැබැයි අනිකුත් ස්ථාවර වත්කම් වල පුතේ ඵලදා ජීව කාලය මතක තියාගන්න right අසීමිත නෑ ඒක යම් අවස්ථාවක් සීමිත වෙලා තියෙනවා පුතේ ඒ නිසා තමයි ඉඩම් හැර අනිකුත් සියලු ස්ථාවර වත්කම් ෂෙයා වෙන්න ඕන. පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න ඔය ඵලදා ජීවිත කාලය කියන්නේ ඔන්න ඔය වගේ අදහසක්. අපි යමු එහෙනම් ටියුට් එකට. ටියුට් එකේ මෙන්න මෙහෙම කතාවක් කියනවා. කිසියම් වත්කමක් අපේක්ෂිත ප්‍රතිලාභ ලබා දෙමින් පාවිච්චි කළ හැකි උපරිම කාල සීමාවක් හෝ එවැනි නිමෝම් ඒකක ප්‍රමාණයකි. කිසියම් වත්කමක් අපේක්ෂිත ප්‍රතිලාභ ලබා දෙමින් පාවිච්චි කළ හැකි උපරිම කාල සීමාවක් හෝ එවැනි නිමෝම් ඒකක ප්‍රමාණයකි. දැන් සමහර ඒ වගේ තියෙනවා පුතේ ඵලදා ජීවිත කාලය කියන්නේ අවුරුදු වලින්. සමහර ස්ථාවර වත්කම් වල පුතේ ඵලදා ජීවිත කාලය කියන්නේ වෙන්නේ මේ නිමෝම් ඒකක වලින්. උදාහරණයක් හිතන්නකෝ ළමයි ෆොටෝකොපි මැෂින් එක.
පුතේ ෆොටෝකොපි මැෂින් එක සාමාන්‍ය පළදා ජීවිත කාලය අවුරුදු වලින් කියන්නේ නේ. ෆොටෝකොපි මැෂින් එක පුතේ සාමාන්‍ය පළදා ජීවිත කාලය කියන්නේ නිෂ්පාදනය කරන්න පුළුවන් අපි කියන අර සාමාන්‍ය ෆොටෝකොපි ගහන්න පුළුවන් කොපිස් ප්‍රමාණය තමයි පුතේ ගන්න. කොපි ප්‍රමාණය. ඒ කොපි ප්‍රමාණය මත තමයි පුතේ ස්ථාවරවත් කමේ ශ්‍රේය වෙන ප්‍රමාණය අපිට හරියටම තීරණය කිරීම කරන්න වෙන්නේ. පළදා ජීවිත කාලය තීරණය කිරීම කරන්න වෙන්නේ. දැන් උදාහරණයකට ගත්තොත් අපි දැන් මල්ටිමීඩියා එක ප්‍රොජෙක්ටර් එක සාමාන්‍යයෙන් පුතේ තියෙන අර බල්බ් එකේ මේ මල්ටිමීඩියා එකේ බල්බ් එකේ ආයු කාලය පැය 5ක්ද පැය 10ක්ද පැය 20ක්ද මෙන්න මේ මත තමයි පුතේ පැය 5000ක්ද පැය 1000ක්ද මෙන්න පැය 20000ක්ද මේ පැය සංඛ්‍යාවක් තමයි පුතේ ආයු කාලය තීරණය වෙන්නේ. එන සාමාන්‍යයෙන් හැබැයි ඔයාලගේ විභාග අභ්‍යාසවල ස්ථාවරවත්කමේ පළදා ජීවිත කාලය පුතේ බොහෝ විට දෙන්නේ මතක තියාගන්න right අවුරුදු වලින්. හරිද අවුරුදු 5යි අවුරුදු 10යි අවුරුදු 8යි අවුරුදු 2යි එහෙම තමයි පුතේ පළදා ජීවිත කාලය වලට දෙනවා. සාමාන්‍යයෙන් ඔය පැය 5යි පැය 10යි පැය 100යි එහෙම දෙන්නේ නැහැ. පැහැදිලිද? හරි. දැන් ඔන්න එනවා ඊළඟට වැදගත්ම කතාව. මොකද වත්කමක ශ්‍රේය කළ හැකි යන්නේ. පොතේ මෙන්න මේකට යන්න කලින් ඔයාට අපිට යන්න වෙනවා තවත් එක්තරා එක නිර්වචනයකට. ඊට පහළින් තියෙනවා දකින්න ඇති සුන්බුන්නගේ කියන. සුන්බුන්නගේ. වත්කමක පිරිවැයගේ කියන එක හරි. ප්‍රශ්නයක් නෑ දැන්. පළදා ජීවිත කාලය කියන එක යම් අදහසක් ආවා. හරි. මොකද්ද මේ සුන්බුන්නගේ කියලා කියන්නේ? පොතේ ස්ථාවර වත්කමක සුන්බුන්නගේ කියලා කියන්නේ යම්කිසි ස්ථාවර වත්කමක් ඒ වත්කමේ පළදා ජීවිත කාලය අවසන් වුණාට පස්සේ යම්කිසි ස්ථාවර වත්කමක පළදා ජීවිත කාලය අවසන් වුණාට පස්සේ right අදාළ ස්ථාවර වත්කම අපහරණය කිරීම තුලින් ඒ කියන්නේ ඉවත් කිරීම තුලින් ලබා ගන්න පුළුවන් මොනවා හරි ආදායමක් තියෙනවා නම් යම්කිසි මුදල් මේ වටිනාකමක් තියෙනවා නම් අන්න ඒකට අපි කියන මොකක් කියලාද සුන්බුන්නගේ කියලා. ඕක තේරෙන භාෂාවෙන් කියනවා නම් පුතේ ඕක මෙන්න මෙහෙම දෙයක්. එතන අපි ගාව තියෙනවා පුතේ මෝටර රථය. මේ මෝටර රථය අවුරුදු 20ක් භාවිත කර ගන්න පුළුවන් පළදා ජීවිත කාලෙකදී. අවුරුදු 20යි. පළදා ජීවිත කාලය අවුරුදු 20යි. අවුරුදු 20න් පස්සේ තමයි මේක ඇත්තටම භාවිත කර ගන්න බෑ. හරිද? දැන් මොකද කරන්නේ? අවුරුදු 20න් පස්සේ දැන් මේක අපිට භාවිත කර ගන්න බෑ. රෝද කරකෙන්නවත් එයාට උත්තර. හිර වෙලා උත්තර. අවුරුදු 20ක් කොහොමද පැදගත්තා? අවුරුදු 20න් පස්සේ ආයෙ මේක පදින්න බෑ. මම මොකද කරන්නේ? දැන් පළදා ජීවිත කාලයක් ඉවරයිනේ. මේ අදාළ මෝටර රථය මම යකඩ වලට විකුණනවා. විකුණලා රුපියල් ලක්ෂ 2ක ආදායමක් ලබා ගන්නවා. ඔන්න ඒ ලක්ෂ 2කට තමයි අපි කියන්නේ පුතේ මොකක් කියලාද? සුන්බුන් අගය කියලා. එහෙනම් සුන්බුන් අගය කියලා කියන්නේ යම්කිසි ස්ථාවර වත්කමක පළදා ජීවිත කාලය අවසන් වුණාට පස්සේ අදාළ ස්ථාවර වත්කම අපහරණය කිරීම තුළින් ලබා ගන්න පුළුවන් යම්කිසි මුදල් මේ වටිනාකමක් තියෙනවා නම් අන්නේ වටිනාකමට අපි කියනවා සුන්බුන් අගය කියලා. පැහැදිලිද? ඔක සරලව අදහස ගන්න. හැබැයි ඔයිට වඩා පුතේ නිර්වචනයේ තියෙනවා යම් වෙනසක් නේ. හැබැයි ඒක දීර්ඝව හිතන්න යන්න එපා. මොකද සාමාන්‍යයෙන් ඉරුම්කරණයේදී සමහර දේවල් අපි න්‍යායාත්මකව ඉදිරිපත් කරාට ඒවා ප්‍රායෝගිකව භාවිත කර ගන්නකොට සහ විභාග අභ්‍යාසවලදී යොදා ගන්නකොට සමහර කාරණා අපි අයින් කරලා තමයි කතා කිරීම කරන්නේ. right අනේ ඒ වගේ කොටස් තමයි ප්‍රතිමව දැරුවොත් ඉදිරිපත් කිරීම කරන්නේ. හරි චුට්ටක් අපි යමුකෝ ළමයි සුන්බුන්නගේ කියන එක පොඩ්ඩක් සාකච්ඡා කිරීම කරන්න ඒ උන්ට මෙන්න මෙහෙම කතාවක් කියමු. වත්කම දැනටමත් වයසින් හා තත්වයෙන් එහි ජීවිත කාලයේ අවසානයේ යයි අපේක්ෂා කරන තත්ත්වයට පත්ව ඇතනම් එය ඉවත් කිරීමෙන් වර්තමානයේ ලබාගත හැකි ඇස්තමේතුගත වටිනාකමින් වත්කම අපහරණය සඳහා දැරීමට සිදුවෙද්දී අපේක්ෂා කරන පිරිවැය අඩු කළ පසු වගේ වේ. ඒම සාමාන්‍යයෙන් අපිට සුන්බුන්නගේ කියන එක නේද වත්කමේ අපහරණ වටිනාකමෙන් අපහරණ වියදම් ටික අඩු වුණාට පස්සේ හොයා ගන්න පුළුවන් කියලා කියනවා. මොකද සාමාන්‍යයෙන් හිතන්න යම්කිසි ස්ථාවර වත්කම පළදා ජීවිත කාලය අවසන් වෙලා ඒ වත්කම ළමයි ඉවත් කිරීම තුළින් අපිට ලබා ගන්න පුළුවන් යම්කිසි මුදල් මේ වටිනාකමක් තියෙනවා නම් අන්නේ මුදල් මේ වටිනාකමට අපි කියනවා සුන්බුන් අගය කියලා. පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න දැන් තවත් වැදගත් කොටසකට යන්න හදන්නේ නිර්වචනවල තුන්වෙනි නිර්වචනය. ක්ෂය කළ හැකි අගය. හරි. මොකද්ද මේ ස්ථාවර වත්කමක ක්ෂය කළ හැකි අගය කියලා කියන්නේ? හරිම ලේසි එකක්. මේක මහලු අමාරු දෙයක් නෙමෙයි. ස්ථාවර වත්කමක ක්ෂය කළ හැකි වටිනාකම. right
හරි. ස්ථාවර වත්කමක ක්ෂය කළ හැකි අගය. වත්කමක ක්ෂය කළ හැකි අගය. right. මොකද්ද මේ ස්ථාවර වත්කමක ක්ෂය කළ හැකි අගය කියලා කියන්නේ? පුතේ ස්ථාවර වත්කමක ක්ෂය කළ හැකි අගය කියලා කියන්නේ කිසියම් ස්ථාවර වත්කමක පිරිවැයෙන් සුන්බුන් අගය අඩු වුණාට පස්සේ සුන්බුන් අගය කිසියම් ස්ථාවර වත්කමක පිරිවැයෙන් සුන්බුන් අගය අඩු වුණාට පස්සේ ලැබෙන උත්තරයට අපි කියන පුතේ මොකක් කියලාද? ක්ෂය කළ හැකි අගය කියනවා. එහෙනම් කිසියම් ස්ථාවර වත්කමක පිරිවැයෙන් සුන්බුන් අගය අඩු වුණාට පස්සේ තමයි පුතේ ලැබෙන්නේ මොකද්ද? ස්ථාවර වත්කමේ ක්ෂය කළ හැකි අගය. පැහැදිලිද? හරි ඔක චුට්ටක් වැදගත් වෙනවා අපිට ඉස්සරහට ගණන් ටික හදනකොට. මොකද හේතුව සමහර සමීකරණයම හදනකොට මෙන්න මේ වචන අපිට ඕන වෙනවා. වත්කමක ක්ෂය කළ හැකි අගය. හරිද? එහෙනම් මෙන්න මේ වත්කමේ පිරිවැයෙන් සුන්බුන් අගය අඩු වුණාට පස්සේ තමයි පුතේ ඔයාලට එන්නේ මොකද්ද? වත්කමක ක්ෂය කළ හැකි අගය. පැහැදිලිද? හරි. එහෙනම් අපි යමු එතනින් එහාට ඊළඟ නිර්වචනය අවසන් නිර්වචනය ක්ෂය. මොකද්ද මේ ක්ෂය කියලා කියන්නේ? right ටියුට් එකේ කියන පුතේ මෙන්න මෙහෙම දෙයක්. චුට්ටක් බලන්න. දැන් ඊට කලින් කෙනෙක් අහන්න පුළුවන් සර් අර ක්ෂය කළ හැකි අගය ගණනය කරනකොට සර් මේක කියලා දුන්නේ නැහැ. හානි කරනවා ලාභ කියන එක. අය ගැන හිතන්න යන්න එපා පුතේ වැඩි ඔබ දැනට. right ඔයා දැනට මතක තියාගන්න වත්කමක ක්ෂය කළ හැකි අගය කියලා කියන්නේ right අදාළ ස්ථාවර වත්කමේ පිරිවැයෙන් අදාළ ස්ථාවර වත්කමේ සුන්බුන් අගය අඩු වුණාට පස්සේ ලැබෙන අගය කියනවා. හරිද? හරි. එහෙනම් උන අවසාන නිර්වචනයට අපි යමු. right ක්ෂය. මොකද්ද මේ ක්ෂය වෙනවා කියලා කියන්නේ? මෙන්න මෙහෙම අදහසක්. වත්කමක ක්ෂය වන අගය එහි ප්‍රයෝජනවත් ජීවිත කාලය පුරා ක්‍රමවත් ලෙස බෙදා හැරීම. දැන් මේක ළමයි අපි තීරණ භාෂාවකින් ලියා ගන්න බෑනේ. හරි. එහෙනම් ඔන්න ඔයාලගේ ටියුට් එකේ තිස්තන් තුල පුතේ ලියා ගන්න මෙන්න මේ විදිහට වාර්ෂික ක්ෂය හොයන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අර ස්ථාවර වත්කමක් මම කිව්වා සාමාන්‍යයෙන් අවුරුද්දක් පාසා ක්ෂය කරන්න ඕනේ. එහෙනම් ක්ෂය වෙනවා නම් ක්ෂය ගණනය කරන්න ඕන පුතේ ඉස්සල්ලාම. හරි. එහෙනම් ලස්සනට පුතේ රතු පෑනෙන් හරි නිල් පාට පෑනකින් හරි කමන්නේ නැත්නම් කළු පාට පෑනකින් හරි කමන්නේ ලියා ගන්න. මෙන්න මේ කියන සූත්‍ර දෙක. සාමාන්‍ය ස්ථාවර වත්කමක ක්ෂය ගණනය කරන්න පුළුවන් සූත්‍ර දෙක. ලියා ගන්න පුතේ මේ විදිහට. right මෙම ලියමු වාර්ෂික ක්ෂය සමානයි වාර්ෂික ක්ෂය සමානයි ලියා ගන්න පුතේ ඉස්තර තුන වාර්ෂික ක්ෂය සමානයි ස්ථාවර වත්කමේ පිරිවැයෙන් අඩු කරන සුන්බුන් අගය වාර්ෂික ක්ෂය සමානයි ස්ථාවර වත්කමේ පිරිවැයෙන් අඩු කරන්න පුතේ සුන්බුන් අගය එන උත්තරය පුතේ බෙදන්න මොකෙන්ද ඵලදායි ජීව කාලය. right වාර්ෂික ක්ෂය සමානයි ස්ථාවර වත්කමේ පිරිවැයෙන් අඩු කරන්න පුතේ සුන්බුන් අගය එන උත්තරේ බෙදන්න පුතේ මොකෙන්ද ඵලදායි ජීව කාලය. ස්ථාවර වත්කමේ පිරිවැයෙන් අඩු කරන්න සුන්බුන් අගය එන උත්තරේ පුතේ බෙදන්න මොකෙන්ද ඵලදායි ජීව කාලය. තවත් සූත්‍රයක් තියෙනවා පුතේ මේකත් ලියා ගමු. වාර්ෂික ක්ෂය සමානයි සමහර අභ්‍යාසවල පුතේ ඵලදායි ජීවිත කාලය දෙන්නේ නැහැ. එතකොටත් පුතේ අපිට හැකියාවක් තියෙන්න ඕනේ වාර්ෂික ක්ෂය ගණනය කිරීම කරන්න. කොහොමද? වාර්ෂික ක්ෂය සමානයි ස්ථාවර වත්කමේ පිරිවැයෙන් අඩු කරන්න පුතේ සුන්බුන් අගය එන උත්තරය වැඩි කරන්න වාර්ෂික ක්ෂය අනුපාතය. වාර්ෂික ක්ෂය අනුපාතය ගන්න. කොහොමද පුතේ සූත්‍රයනේ වාර්ෂික ක්ෂය සමානයි පිරිවැය ඍණ සුන්බුන් අගය එන උත්තරේ පුතේ වැඩි කරන්න වාර්ෂික ක්ෂය අනුපාතය. වාර්ෂික ක්ෂය සමානයි පිරිවැයෙන් අඩු කරන්න පුතේ සුන්බුන් අගය එන උත්තරේ වැඩි කරන්න වාර්ෂික ක්ෂය අනුපාතය. හරි? පිරිවැයෙන් සුන්බුන් අගය අඩු කරන්න එන උත්තරේ වැඩි කරන්න වාර්ෂික ක්ෂය අනුපාතය. හරිද? මේ දෙකම ලියා ගත්තා නම් ලයික් එකක් දාන්න බලන්න.
ලියනවා තාටියක් ලියන්න ගැටලුවක් නැහැ. තව වෙලා තියෙනවා. හරිනේ. right. එහෙනම් දැන් අපි ඔන්න ඔය කියන කතා ටිකත් එක්ක තව ඔය ඉන්ස්ටන්ට් එකේ ඉඳ තියාගන්න. මොකද ඒක ගණන්යක් අපිට හදන්න තියෙනවා. හරි. මේ පැත්තට වහිනවා. අම්පාර පැත්තට වහිනවා. පුතේ මම හිතන්නේ ඔය පැත්තටත් වහිනවද දන්නේ නැහැ. ඔයාලා ගම් වලටත් තියෙන පැත්තටත් වහින්නේ වහිනවද? වහිනව නමුද? හරි. අපි එන පොඩ්ඩක් ලියාගමු. බය වෙන්න එපා මම මේක රෙකෝඩින් එක දානවා. මේ සතියේ රෙකෝඩින් එක අපිට දාන්න බැරි වුණා. මේ සතියේ රෙකෝඩින් එක දෙක පුතේම රෙකෝඩින් එකක් අප්ලෝඩ් කිරීම කරනවා. ඒකට ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. YouTube එක හරහා. හරි. පුතා රෙකෝඩින් එක පිටවලට තියෙනවා. ඕන දරුවෙකුට පුතේ අලුතෙන් ඇවිල්ලා වුණා. ටියුට් එකේ තියෙන මේ වීඩියෝස් ටික බලලා වෙලා ටියුට් එක සම්පූර්ණ කරගන්න පුළුවන්. හරි. එහෙනම් අපි යමු කතාවට මේ හරහා පුතේ අභ්‍යාස කීපයක් හදන්න. යන්න ඔයාලගේ අභ්‍යාස පොතට ලියා ගන්න අභ්‍යාස පොතේ මාතෘකාවක් ස්ථාවර වත්කම් ක්ෂය. ලියාගමු. ස්ථාවර වත්කම් ක්ෂය. right අභ්‍යාස පොතේ ලියා ගන්න ස්ථාවර වත්කම් ක්ෂය. ස්ථාවර වත්කම් ක්ෂය. ස්ථාවර වත්කම් ක්ෂය. හරි. යමු දෙන පළවෙනි උදාහරණයට ලියන්න එන පළවෙනි උදාහරණය මෙන්න මේ විදිහට. මෙව ලියමු. ව්‍යාපාරයක මෙම ලියමු. ව්‍යාපාරයක 2025 4යි පළවෙනි දිනට. නෑ මෙහෙම ගමු අපි. ව්‍යාපාරයක 2024 4යි පළවෙනි දිනට. 2024 4යි පළවෙනි දිනට 2024 4යි පළවෙනි දිනට ව්‍යාපාරයක 2024 4යි පළවෙනි දිනට ශේෂ පිරික්සුමින් උපුටාගත් ශේෂ පිරික්සුමින් උපුටාගත් තොරතුරු කීපයක් පහත දැක්වේ. ශේෂ පිරික්සුමින් උපුටාගත් තොරතුරු කීපයක් පහත දැක්වේ. හරි ලියාගන්න යන්න මේ විදිහට ව්‍යාපාරයේ විසින් රුපියල් ලක්ෂ 8ක ගොඩනැගිල්ලක් ව්‍යාපාරයේ විසින් රුපියල් ලක්ෂ 8ක ගොඩනැගිල්ලක් මිලදීගත් අතර මෙම ගොඩනැගිල්ලේ සුන්බුන් අගය රුපියල් 80000ක් ලෙස මෙම ගොඩනැගිල්ලේ සුන්බුන් අගය රුපියල් 80000ක් බවත් හඳුනාගෙන ඇත. ව්‍යාපාරයේ විසින් රුපියල් ලක්ෂ 8ක ගොඩනැගිල්ලක් මිලදීගත් අතර මෙම ගොඩනැගිල්ලේ සුන්බුන් අගය රුපියල් 80000ක් බවත් හඳුනාගෙන ඇත. හරි ඒකටම ලියන්න. මෙම ගොඩනැගිල්ලේ ඵලදායී ජීවිත කාලය මෙම ගොඩනැගිල්ලේ ඵලදායී ජීව කාලය වර්ෂ 10කි.
ව්‍යාපාරයේ විසින් රුපියල් ලක්ෂ 8ක ගොඩනැගිල්ලක් මිලදී ගත් අතර මෙම ගොඩනැගිල්ලේ සුන්බුන්නගේ රුපියල් 80000ක් බවත් රුපියල් 80000ක් බව right 80000ක් බවත් හඳුනාගෙන ඇත. මෙම ගොඩනැගිල්ලේ ඵලදා ජීවිත කාලය වර්ෂ 10යි. අපෙන් අහන ප්‍රශ්නේ අවසානයේ මෙන්න මේ විදිහට ලියන්න වාර්ෂික ෂෙයා ගණනය කරන්න. ප්‍රශ්නේ තමයි වාර්ෂික ෂෙයා ගණනය කරන්න. වාර්ෂික ෂෙයා ගණනය කරන්න. වාර්ෂික ෂෙයා ගණනය කරන්න. හරි. දැන් මේ ගාන අපි දැන් හොයා ගන්න පොතේ වාර්ෂික ෂෙයා ගණනය කරන කලින් අපිට දීලා තියෙන තොරතුරු මොනවද කියනවා. ගොඩනැගිල්ලේ පිරිවැයාගේ අපිට දීලා තියෙනවා පොතේ කීයද? රුපියල් ලක්ෂ 8ක්. සුන්බුන්නගේ අපිට කීයක් දීලා තියෙනවද? 80000ක් දීලා තියෙනවා. ඒතර ඵලදා ජීවිත කාලේ අවුරුදු 10ක් දීලා තියෙනවා. එහෙනම් අපි වාර්ෂික ෂෙයා ටික හොයමු පොතේ සූත්‍රය ඇසුරේ. ඔයාලා දන්නවා පිරිවැයාගේ සුන්බුන්නගේ ඵලදා ජීවිත කාලය මේ ටික දුන්නොත් සූත්‍රය මොකද්ද? ලියාගත්තේ නම් පිටවලින් වාර්ෂික ෂෙයා සමානයි වාර්ෂික ෂෙයා සමානයි වාර්ෂික ෂෙයා සමානයි ලියාගත්තා. වර්තමේ පිරිවැය ඍණ සුන්බුන්නගය බෙදීම ඵලදායී ජීවිත කාලය. වර්තමේ පිරිවැය ඍණ සුන්බුන්නගය බෙදීම ඵලදායී ජීවිත කාලය. හරි. එහෙනම් වර්තමේ පිරිවැය කීයද පුතේ? රුපියල් ලක්ෂ 8යි. වර්තමේ සුන්බුන්නගය කීයද? සුන්බුන්නගය 80000යි. එන වර්තමේ පිරිවැයෙන් සුන්බුන්නගේ අඩු කරන්න එන උත්තරය පුතේ බෙදන්න මොකෙන්ද ඵලදායී ජීවිත කාලය අවුරුදු 10න් බෙදන්න. එන දැන් වට උත්තරයක් එනවා ඵලදායී ජීවිත කාලය පුතේ කීයද? අවුරුදු 10ක් නම් පිරිවැයගේ රුපියල් ලක්ෂ 8යි සුන්බුන්නගේ 80000යි නම් වයින් මේක වාර්ෂික ෂෙයා ටික නම් පුතේ කීයද? වයින් 720000 බෙදීම 10 රුපියල් 72000ක් විදිහට. එහෙනම් දැන් වාර්ෂික ෂෙයා ප්‍රමාණය පුතේ කීයද එන්නේ? ලක්ෂ 8ෙන් අඩු කරනවා 80000. එන උත්තරේ පුතේ බෙදනවා 10යි. එන වාර්ෂික ෂෙයා ප්‍රමාණය දැන් කීයද එන්නේ? රුපියල් 72000යි. හරිද? ඕක හෙව්පු කට්ටිය එහෙනම් හොයන්න බලන්න පුතේ ඔය ගානේ මාසික ෂෙයා ටික. right හොයන්න බලන්න පුතේ මාසික ෂෙයා ටික බලමු කට්ටියට පුළුවන්ද කියලා. දැන් ඔය වාර්ෂික ෂෙයා ටික හොයාගත්ත රුපියල් 72000ක් කියලා. එහෙනම් හොයන්න බලන්න පුතේ මාසික ෂෙයා ප්‍රමාණය. හොයන්න බලන්න පුතේ මාසික ෂෙයා ප්‍රමාණය. බලමු කට්ටියට පුළුවන්ද කියලා.
හරි. එහෙනම් මම හිතන්නේ මාසික ෂෙයාර් එක හොයන්න නේ. හරි මට කියන්න බලන්න පුතේ මාසික ෂෙයාර් ප්‍රමාණය කීයක් ආවද? මාසික ෂෙයාර් ප්‍රමාණය කීයක් ආවද? ඒක හෙව්වේ කොහමද? මාසික ෂෙයාර් ප්‍රමාණය. අතම කට්ටිය මට පොඩ්ඩක් කියන්න මයික් එක ඔන් කරලා හරි කතා කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න බලන්න මාසික ෂෙයාර් එක කොහොමද හෙව්වේ කියන්නේ. අවුරුද්දකට මාස 12 හින්දා 12න් බෙදෙන. right නියමයි. අවුරුද්දකට මාස 12යි. එහෙනම් අවුරුද්දේ ෂෙයාර් ප්‍රමාණය පුතේ ලියන්න ඒක බෙදන්න 12. එහෙනම් මට කියන්න පුතේ 12න් බෙදුවට පස්සේ කීයක් එනවද මාසික ෂෙයාර් ප්‍රමාණය? 72000 පුතේ බෙදන්න 12 කීයක් එනවද? 6000යි. 6000ක් එනවා. right නියමයි. හරි. එහෙනම් ලියමු අපි උදාහරණාංක දෙක. ලියාගෙන එන උදාහරණාංක දෙක මෙන්න මේ විදිහට. උදාහරණාංක දෙක අභ්‍යාස පොතේ ලියාගමු. ඊට පස්සේ අපි මේ ගලපන්න ඕනේ තව දේවල් ටිකක් තියෙනවා ඒක අපි ටියුට් එකේ ලියාගමු. හරි. ලියාගෙන ඕනේ අභ්‍යාස පොතේ උදාහරණාංක දෙක. ව්‍යාපාරයක් විසින් මෙව ලියමු. ව්‍යාපාරයක් විසින් 2024 4යි පළවෙනි දින ව්‍යාපාරයක් විසින් 2024 4යි පළවෙනි දින ව්‍යාපාරයක් විසින් 2024 4යි පළවෙනි දින 2024 4යි පළවෙනි දින රුපියල් ලක්ෂ 6ක යන්ත්‍රයක් මිලදී ගත් අතර රුපියල් ලක්ෂ 4ක රුපියල් ලක්ෂ 6ක යන්ත්‍රයක් මිලදී ගත් අතර මෙම යන්ත්‍රයේ සුන්බුන්නගේ ලෙස මෙම යන්ත්‍රයේ සුන්බුන්නගේ ලෙස රුපියල් 60000ක් හඳුනා ගන්නා ලදී. මෙම යන්ත්‍රයේ සුන්බුන්නගේ ලෙස රුපියල් 60000ක් හඳුනා ගන්නා ලදී. මෙම යන්ත්‍රයේ සුන්බුන්නගේ ලෙස රුපියල් 60000ක් හඳුනා ගන්නා ලදී. හරි? right. ඒකට ලියන්න මීට අමතරව මෙම යන්ත්‍රයේ වාර්ෂික ෂය අනුපාතය මෙම යන්ත්‍රයේ වාර්ෂික ෂය අනුපාතය 10%ක් ලෙස 10%ක් ලෙස හඳුනාගෙන ඇත. මෙම යන්ත්‍රයේ වාර්ෂික ෂය අනුපාතය 10%ක් ලෙස හඳුනාගෙන ඇත. එන ලියන්න පුතේ යටතේ පහලින් වාර්ෂික ෂය ගණනය කරන්න මාසික ෂය ගණනය කරන්න. ලියන්න ප්‍රශ්න දෙක අවසන් දෙක වාර්ෂික ෂය ගණනය කරන්න මාසික ෂය ගණනය කරන්න. හරි එන ලියාගමු වාර්ෂික ෂය ගණනය කරන්න මාසික ෂය ගණනය කරන්න. හරි අද බලන්න. දැන් ඔයාලා දන්නවා මේ කාර්යයේ සූත්‍රය චුට්ටක් වෙනස් වෙනවා නේද? කලින් නම් වත්කමේ පිළිවෙලින් සුන්බුන්නගේ අඩු කරලා පළදා ජීවිත කාලයෙන් තමයි බෙදුවේ. හැබැයි දැන් මේක පළදා ජීවිත කාලයෙන් බෙදන්න බෑ. මොකද පළදා ජීවිත කාලේ දීලා නැහැ. දීලා තියෙන මොකද්ද? වාර්ෂික ෂය අනුපාතය. එහෙනම් ලියාගත් සූත්‍රය මොකද්ද සූත්‍රය? වාර්ෂික ෂය සමානයි වත්කමේ පිළිවෙලින් අඩු කරන්න සුන්බුන්නගේ එන උත්තරේ පුතේ වැඩි කරන්න වාර්ෂික ශ්‍රය අනුපාතය
හරිද? වාර්ෂික ෂය සමානයි වත්කමේ පිරිවැයෙන් අඩු කරන්න පුතේ සුන්පුන්නගය එන උත්තරේ වැඩි කරන්න වාර්ෂික ෂය අනුපාතය. එහෙනම් මට දැන් කියන වත්කමේ පිරිවැය කීයද? රුපියල් ලක්ෂ 6යි. රුපියල් ලක්ෂ 6යි. වත්කමේ සුන්පුන්නගය කීයද? රුපියල් 60000. එහෙනම් වාර්ෂික ෂය අනුපාතය කීයද පුතේ? 10%යි. 10%. හරි දැන් අපි ගාන බැලන්ස් කරමු ලක්ෂ 6න් 60000 අඩු වුණාට පස්සේ 540000යි 540000 ට වැඩි කරන්න 10%යි 540000 වැඩි කරන්න පුතේ 10%යි හරි right දැන් වාඩි නම් එනවා පුතේ වාර්ෂික ෂේ ප්‍රමාණය කියන්නේ රුපියල් 54000 එන වාර්ෂික ෂේ ප්‍රමාණය දැන් පුතේ කියන්නේ 54000 එහෙනම් කොහොමද දැන් හොයන්න බලන්න පුතේ මාසික ෂේ ටික මාසික ෂේ ප්‍රමාණය හොයන්න බලන්නක් ගාලා අවුරුද්ද ෂේ ටික දන්නවා නම් පුතේ මාසික ෂේ ටික හොයන්නේ හරිය ලේසියි අවුරුද්ද ෂේ ටික දන්නවා නම් මාසික ෂේ ටික හොයන්නේ හරිය ලේසියි ඉක්මනට හොයන්න බලන්න හරි එහෙනම් මේ වань පුතේ මාසික ෂේ ටික ගොඩක් හොඳයි කට්ටිය හොයලත් ඉවරයි right අවුරුද්ද ෂේ ප්‍රමාණය කියන්නේ 54000යි 54000 පුතේ වෙනද දැන් වෙන 12න් එහෙනම් මාසික ෂේ ප්‍රමාණය දැන් කියන්නේ මම දැක්ක උත්තර දාලා තිබුණා ගොඩක් කට්ටිය හරි කවුද මයික් ෆෝන් කරලා කතා කරන්නේ මාසික ෂේ ප්‍රමාණය දැන් කීයක් එනවද කතා කරන්න දැන් කට්ටිය මාසික ෂේ ප්‍රමාණය කීයක් එනවාද දිනාලි අවුරුද්ද ෂේ ප්‍රමාණය 54000 නම් මාසික ෂේ ටික හොයන්නේ කොහමද 54000 12න් බෙදලා මාසික ෂේ 4500යි ප්‍රමාණය කීයක් එනවද 4500යි 4500 බොහොම හොඳයි 54000 පුතේ බෙදනවා 12න් එහෙනම් මාසික ෂේ ප්‍රමාණය පුතේ දෙන්නේ 4500 එනවා හරි දැන් එනම් මම හිතන්නේ ෂේ හොයන්නේ සම්බන්ධයෙන් අවබෝධයක් ඇති ෂේ ටික කොහොමද හොයන්නේ කියලා අවබෝධයක් දැන් ඇති දැන් එන අපි හොයාගත්ත ෂේ ටික නිරූපණ සමීකරණේ ගලපන විදිහ පොඩ්ඩක් වෙන ගමු නේද right එහෙනම් යන්න ඔයාලගේ අභ්‍යාස පොතට නෙමෙයි ටියුට් එකට යන්න පුතේ ටියුට් එකට ටියුට් එකේ මම හිතන්නේ තව හිස්තැන් තියෙනවා මම හිතන්නේ ඊට තියෙනෝනේ හරි ලියා ගන්න වෙනවා ඔයාලගේ හිස්තැන් වලට ගිහිල්ලා මෙන්න මේ කියන කතාව right යන්න හැමෝම ටියුට් එකේ යන්න හිස්තැන් කොටසට මෙහෙම ලියමු ස්ථාවර වත්කම් වාර්ෂික ෂය නැත්නම් ස්ථාවර වත්කම් ෂය ඔයාලගේ ටියුට් එකේ ලියා ගන්න පුතේ තව ඉන්න තියෙන නිසා ලියා ගන්න පුළුවන් ස්ථාවර වත්කම් ෂය ස්ථාවර වත්කම් ෂය ගිණුම්ගත කිරීම ස්ථාවර වත්කම් ෂය ගිණුම්ගත කිරීම ස්ථාවර වත්කම් ෂය ගිණුම්ගත කිරීම හරි ඒ අර්ථය මෙන්න මෙහෙම ලියන්න පුතේ ඒ අර්ථය මෙන්න මෙහෙම ලියන්න ස්ථාවර වත්කමක් ක්ෂය වීම නිසා 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 ව්‍යාපාරයකට ඇතිවිය හැකි බලපෑම්
ස්ථාවර වත්කමක් ක්ෂය වීම නිසා ව්‍යාපාරයකට ඇතිවිය හැකි බලපෑම් දෙකක් හඳුනාගත හැකියි. බලපෑම් වර්ග දෙකක් නැත්නම් බලපෑම් දෙකක් හඳුනාගත හැකියි. බලපෑම් දෙකක් හඳුනාගත හැකියි. හරි. එහෙනම් පොඩි chart එකක් වගේ පුතේ මේක ලියාගමු. මෙන්න ස්ථාවර වත්කම් වල ශ්‍රේය. ස්ථාවර වත්කම් ශ්‍රේය නිසා ඇති වෙන්න පුළුවන් බලපෑම්. සාමාන්‍ය වත්කම ස්ථාවර වත්කම් ශ්‍රේය නිසා ඇති වෙන්න පුළුවන් බලපෑම් වර්ග දෙකක් තියෙනවා. ඒකෙන් පළවෙනි බලපෑම තමයි පුතේ ස්ථාවර වත්කම් ශ්‍රේය නිසා වත්කමේ අගය අඩු වීම. වත්කමේ අගය අඩු වීම. සාමාන්‍ය ස්ථාවර වත්කමක් ක්ෂය වෙන්න පුතේ ස්ථාවර වත්කමේ අගය අඩු වෙනවා. වටිනාකම එන්නේ අඩු වෙනවා. නේද? අලුතෙන් ගන්න බයික් එකක් වගේ නෙමෙයි පුතේ අවුරුදු ගානක් පරණ වුණාට පස්සේ නේද ක්ෂය වෙනකොට පුතේ මොකද වෙන්නේ? වත්කමේ අගය අඩු වෙනවා. එහෙනම් අපි දන්නවා ස්ථාවර වත්කම ක්ෂය නිසා අනිවාර්යයෙන්ම වත්කමේ අගය අඩු වෙනවා. නැත්නම් අපි අඩු කරන්නත් ඕනේ. ස්ථාවර වත්කම ක්ෂය නිසා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ස්ථාවර වත්කම ක්ෂය වටිනාකම මත වත්කමේ අගය අඩු වෙනවා. ඒ නිසා අපි අඩු කිරීමක් කරන්න ඕනේ. හරි. දෙවෙනි බලපෑම තමයි ස්ථාවර වත්කම් ක්ෂය කියන්නේ ව්‍යාපාර ආයතනයට වියදමක්. ඒ නිසා වියදම නිසා වෙන පුතේ වියදම ගිණුම්ගත කරන්න වෙනවා. එනිසා තියාගත්ත දෙවෙනි බලපෑම ස්ථාවර වත්කම් ක්ෂය නිසා වියදමක් හට ගැනීම. දැන් කෙනෙක් අහන පුරස් සර් අපි මුදලින් ගෙවනවද? මුදලින් ගෙවන්නේ නැහැ. හැබැයි ස්ථාවර වත්කමක් ක්ෂය වෙනවා කියන්නේ පුතේ එන්න වියදම් වෙනවා පුතේ සරි. ස්ථාවර වත්කම ක්ෂය වෙනවා කියන්නේ ව්‍යාපාර ආයතන පුතේ එක පාඩුවක් හට ගන්න දෙයක්. සාමාන්‍ය අපි ස්ථාවර වත්කම් ක්ෂය කියන එක හඳුනාගන්නේ ගිණුම්කරණයේදී වියදමක් විදියට නේද? උදාහරණයක් ඔය ගොඩනැගිලි ක්ෂය, යන්ත්‍ර ක්ෂය, ක්ෂය වෙන වටිනාකම අපි හඳුනාගන්නේ ව්‍යාපාර ආයතනයේ වියදමක් විදියට. ඒක වියදමක් වෙන්න පුතේ එක හේතුවක් හිතන්න පුළුවන් මේ විදියට ක්ෂය වෙන්න පුතේ අපි ඒක නැවත ප්‍රතිස්ථාපනය කරන්න එපා. නැත්නම් ස්ථාවර වත්කම පුතේ හැමදේම එක විදියට තියෙනවා නම් අපිට පුතේ අමතර වියදම් යන්නේ නෑ මොකද? අපි අලුතෙන් යන්ත්‍රයක් ගත්තොත් යන්ත්‍රය කියන්නේ ගෙවෙන්නේ නැත්නම් පුතේ නේද? අපි අලුතෙන් අපි යන්ත්‍ර ගන්න ඕනද? ගන්න ඕනේ නෑ. හැබැයි ස්ථාවර වත්කම කාලයත් එක්කම ක්ෂය වෙනවා නිසා පුතේ ඔන්න ඒ ක්ෂය වියදම අපි ගිණුම්කරණයේදී අඳුරගන්නේ වියදමක් විදියට. ඒ නිසා ස්ථාවර වත්කම් ක්ෂය වෙනවත් එක්කම ළමයි ගිණුම්කරණයේ පැති දෙකකට බලපෑම් වෙනවා. එකක් වත්කමේ අගය අඩු කරන්න ඕනි. අනෙක් පැත්තෙන් වියදමක් විදියට හිමිකමින් අඩු කරන්න ඕනි. එන වත්කමේ අගය අඩු වෙන නිසා ලියා ගන්න ස්ථාවර වත්කම අඩු කළ යුතුයි. ස්ථාවර වත්කම අඩු කළ යුතුයි. right ඊට අමතරව වියදමක් නිසා ස්ථාවර වත්කම කියන පුතේ වියදමක් නිසා ලියාගත්තා හිමිකම අඩු කළ යුතුයි. ස්ථාවර වත්කම කියන්නේ පුතේ වියදම නිසා හිමිකම අඩු කරන්න ඕනේ. අනිත් පැත්තෙන් ස්ථාවර වත්කම ක්ෂය වෙන්න වත්කමේ අගය අඩු වෙනවා. ඒ අගය අඩු වීම නිරූපණය කරන්න දාන ස්ථාවර වත්කම අඩු කිරීම කරන්න පෙන්නන්න ඕනේ. ඒ නිසා මෙන්න මේ කියන කාරණාත් එක පොඩ්ඩක් මතක තියාගන්න පුළුවන් නම් වැඩේ ගොඩක්ම ලේසියි. හරිද? එහෙනම් අපි ඔන්න ඔය කියන කාරණා ටික පොඩ්ඩක් ලියාගෙන ඉවර වෙලා ඊට පස්සේ මෙන්න මේ කාරණා ඇසුරෙන් බලමු කොහොමද උදාහරණයක් ඇසුරෙන් කොහොමද මේ ගාන නිරූපණය කිරීම කරන්නේ. හරි එහෙනම් ඉක්මනට පුතේ මේක ලියන්න. ස්ථාවර වත්කම් ක්ෂය නිසා ඇති වෙන්න පුළුවන් බලපෑම් දෙකයි. එකක් වත්කමේ අගය අඩු වෙනවා. අනෙක් පැත්තෙන් වියදමක් හට ගන්නවා. වත්කමේ අගය අඩු වෙන නිසා පුතේ ස්ථාවර වත්කම අඩු කරන්න ඕනේ අපි වත්කමේ ක්ෂය වටිනාකම මත. අනිත් පැත්තෙන් ස්ථාවර වත්කම් ක්ෂය කියන පුතේ වියදම නිසා පුතේ වදන කරන්න ඕනේ හිමිකම අඩු කිරීම කරන්න ඕනේ. හරිද? ඉවරද? chart එක ලියලා ඉවර නම් පුතේ like එක තාරියන බලන්න. chart එක ඉවර නම් හරි. chart එක ඉවර නම් like එකක් දාගෙන ගියා. දෙන්නේ හරි අනික කට්ටිය right ඉවරයි නේ. හරි. ලියාගමු නම් මෙන්න මේ විදිහට අභ්‍යාස පොතේ
මෙන්න මේ වගේ තවත් උදාහරණයක්. ලියාගන්න අභ්‍යාස පොතේ තවත් උදාහරණයක් මෙන්න මේ විදිහට. right. ලියාගන්න අභ්‍යාස පොතේ තවත් උදාහරණයක් මෙන්න මේ විදිහට. උදාහරණාංක 3 මෙම ලියන්න. උදාහරණාංක 3 මෙම ලියමු. මාසික යන්ත්‍ර ක්ෂය රුපියල් 20000යි. මාසික යන්ත්‍ර ක්ෂය රුපියල් 20000යි. මාසික යන්ත්‍ර ක්ෂය රුපියල් 20000යි. ඒකටම ලියාගෙන යන්න. මාසික යන්ත්‍ර ක්ෂය රුපියල් 20000යි. ඉරොම් කරන සමීකරණය නිරූපණය කරන්න. මාසික යන්ත්‍ර ක්ෂය රුපියල් 20000යි. ඉරොම් කරන සමීකරණය නිරූපණය කරන්න. මාසික යන්ත්‍ර ක්ෂය රුපියල් 20000යි. ඉරොම් කරන සමීකරණය නිරූපණය කරන්න. හරි? එහෙනම් පහලින් ලියාගත්තා සමීකරණය A සමානයි C ධන A. මංකුවා මාසික ක්ෂයට අනුකූල දෙවිදින මාසික දකයම කිලෝගත කිරීම කරන්න. මොකද අපිට මේක අවුරුද්දක තොරතුරුත් එහෙම පරිවර්තනය කරන්න යන්න එපා. අභ්‍යාසයේ අනුව ගලපන්න ඕනේ මාසික ක්ෂයට අවුරුද්ද ක්ෂයට කියලා අපි තීරණය කරන්න ඕනේ. නමුත් අපිට දැන් මෙතන දීලා තියෙන මාසික ක්ෂය කියලානේ පුතේ. එහෙනම් මාසික ක්ෂය ටික විතරක් කිලෝගත කිරීම කරන්න. හරිද? හරි. මාසික යන්ත්‍ර ක්ෂය රුපියල් 20000. මම කිව්වා පොතේ ක්ෂය නිසා ඇති වෙන්න පුළුවන් බලපෑම් දෙකක් තියෙනවා. එකක් මොකද වෙන්නේ? අදාළ වත්කමේ අගය අඩු වෙනවා. මොකද වෙන අදාළ වත්කම? යන්ත්‍ර කියන වත්කම. එහෙනම් ක්ෂය වටිනාකම මත යන්ත්‍ර කියන වත්කම පොතේ අඩු කරන්න රුපියල් 20000ක්. එහෙනම් යන්ත්‍ර කියන වත්කම පොතේ අඩු කරන්න රුපියල් 20000ක්. මම කිව්වා ක්ෂය නිසා ඇති වෙන්න පුළුවන් බලපෑම් වර්ග දෙකක් තියෙනවා. ඒකෙන් පළවෙනි බලපෑම තමයි අදාළ ස්ථාවර වත්කමේ අගය අඩු වෙනවා. ඒ නිසා අදාළ ස්ථාවර වත්කම, ඒ කියන්නේ යන්ත්‍රය අපි අඩු කිරීමක් කරන්න ඕනේ. ක්ෂය වටිනාකම. දෙවෙනි එක මම කිව්වා ක්ෂය කියන්නේ පුතේ වියදමක්. වියදමක් නම් සාමාන්‍ය සමීකරණේ කාගෙන් අඩු කරන්නේ? හිමිකමෙන් අඩු කරනවා නේද? එහෙනම් හිමිකමෙන් අඩු කරන්න පුතේ 20000 යන්ත්‍ර ක්ෂය කියන්නේ. ඒ පොතේ හිමිකමෙන් අඩු කරන්නේ ක්ෂය කියන්නේ වියදම. ඒ නිසා වියදම නිරූපණය කරන්න හිමිකමෙන් අඩු කරන්න 20ක්. වියදම නම ලියන්න යන්ත්‍ර ක්ෂය. මෙතන ලියන්නේ මොකක්ද? යන්ත්‍ර කියලා. එයි මෙතන යන්ත්‍ර ක්ෂය කියලා ලියන්නේ නැත්නම්. මෙතන අඩු වෙන පුතේ වත්කම. මොන වත්කමද? යන්ත්‍ර කියන වත්කම. හේතු වෙයි ක්ෂය වෙන්න වත්කමේ අගය අඩු වෙනවා. ඒ අඩු වෙන අගය පුතේ අපි නිරූපණය කරන තමයි වත්කම අඩු කරලා වෙන්නේ. අනිත් පැත්තේ මේ වත්කම අඩු වෙන්නේ ක්ෂය නිසා. ඒතර ක්ෂය කියන්නේ වියදම නිසා තමයි හිමිකමෙන් අඩු කරන්නේ අපි right යන්ත්‍ර ක්ෂය කියලා රුපියල් 20000. හරිද? හරි. එහෙනම් ලියන්න උදාහරණ අංක 4. උදාහරණ අංක 4. ඒව ලියමු. මාසික මෝටර් රථ ක්ෂය. මාසික මෝටර් රථ ක්ෂය වියදම මාසික මෝටර් රථ ක්ෂය වියදම රුපියල් ලක්ෂයකි. මාසික මෝටර් රථ ක්ෂය වියදම රුපියල් ලක්ෂයකි. ලියන්න බලන්න පුතේ A සමානයි C ධන 1 කියන සමීකරණේ. හරි. හදමන් මාසික මෝටර් රථ ක්ෂය වියදම රුපියල් ලක්ෂයකි. හදමු බලන්න.
හරි. එහෙනම් කොහොමද පුතේ කිනෝමත කරේ? මාසික මෝටර ෂෙයා ප්‍රමාණය රුපියල් ලක්ෂයයි. එහෙනම් මෙන්න මේ ලක්ෂය මෝටර රථ කියන වත්කමෙන් අඩු කරන්න රුපියල් ලක්ෂයක්. අනිත් පැත්තෙන් ෂෙයා කියන්නේ වියදමක් නිසා හිමිකමෙන් අඩු කරන්න පුතේ රුපියල් ලක්ෂයක්. මෝටර රථ ෂෙයා. එහෙනම් මෝටර රථ කියන වත්කම අඩු වෙනවා පුතේ රුපියල් ලක්ෂයකින්. අනිත් පැත්තෙන් හිමිකමෙන් අඩු වෙනවා පුතේ රුපියල් ලක්ෂයකින්. ඇයි ඒ? වියදමක් කියලා. මොකද වියදම? මෝටර රථ ෂෙයා වියදම. පැහැදිලිද? හරි දැන් යන ෂෙයා හොයන විදිය සහ ෂෙයා ගිණුම්ගත කරන විදිය. හරි මේ කොටස් ටික ළමයි තීරණ කටියක් උස්සන්න බලන්න. ලයික් එක දාන්න යමු. මේ කොටස් ටික තීරණ කටිය. තේරුම් ගත්තම තේරුම් නැහැ කියලා කියන්න ඕන පුතේ නැවත වතාවක් මම කියලා දෙනවා. හරිද? තේරුම් නැත්නම් යම් කිසි කොටසක් කියනකොට පුතේ තේරුම් නැත්නම් ඒ කොටස් ටික මම ආපහු කියන්න ඕනේ කියලා දෙන්න. හරි. එහෙනම් ඔක්කොම වගේ වැඩේ තේරලා තියෙන අපි යමු තේරෙන ලොකු අභ්‍යාසයකට. මම හිතන්නේ ප්‍රශ්නාංක 37ම මේක කලින් වල කරන්න කියලා කිව්වා මම හැදුවේ නෑනේ. මම බැලුවේ නෑ. 37 හරි 37 පොඩ්ඩක් කොහොමද තියලා 37 හදමු. මොකද ෂෙයා ටිකක් ඉගෙන ගන්න නිසා ෂෙයා ඇතුළු ගානක් අපි හදමු. එහෙනම් දැන් එහෙනම් කොහොමද 37 චුට්ටක් කොහොමද තියේදී අපි යමුද පුතා මේ ප්‍රශ්නාංක 38ට ප්‍රශ්නාංක 38 ලොකු අභ්‍යාසය. හරි ප්‍රශ්නාංක 38 ලොකු අභ්‍යාසය. ප්‍රශ්නාංක 38 ලොකු අභ්‍යාසය. හරි. එහෙනම් මාත් එක්කම හදමු ප්‍රශ්නාංක 38. ප්‍රශ්නාංක 38. සසුන්ගේ ව්‍යාපාරයේ කාලයක සිට ව්‍යාපාර කටයුතු වල නිරත වී සිටියේය. සසුන් ව්‍යාපාරයේ කාලයක සිට ව්‍යාපාර කටයුතු වල නිරත වී සිටියේය. 2025 මාර්තු මාසේ 31 වෙනි දිනට මෙම ව්‍යාපාරයේ තත්ත්වය පහත ශේෂ වලින් දැක්වේ. ඔන්න ඔයාලට දීලා තියෙනවා පුතේ ආරම්භක ශේෂයන් කීපයක්. එනගේ ශේෂයන් ඇසුරෙන් අප්‍රේල් මාසයේ තොරතුරු කීපයක් උත්වාට දෙනවා. මාර්තු 31 අප්‍රේල් මාසයේ ගණනු. මාර්තු 31 ශේෂයන් කියලා කියන්නේ කලින් මාසයේ අවසන් ශේෂයන්. අප්‍රේල් මාසයේ ගණනවාට දීලා තියෙන්නේ මේ මොන ශේෂයන්ද? ආරම්භක ශේෂයන් වෙනවා. එයි අප්‍රේල් මාසයේ ගණනනවා සිද්ධීන් තමයි වාට මේ පහලින් දීලා තියෙන රෝම ඉලක්කම් වලින්. එතකොට වාට මේ දීලා තියෙන ආරම්භක ශේෂයන් ටික මේ ගිය මාසයේ අවසන් ශේෂයන් ආරම්භක ශේෂයන් විතර ගන්න වෙනවා. හරි. අවශ්‍ය වන්නේ පහත් දක්වන ආකාරයේ විලෝම කර සමීකරණයක් යටතේ ආරම්භක ශේෂ සහ එක් එක් ගනුදෙනුවේ අගය පෙන්වන්න කරන්න. එන ලියාගත් පුතේ සමීකරණය මේ විදිහට වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. වගකීම් ධන හිමිකම්. පුතේ මේක ඉස්සලාම කියන්නේ හිමිකම් නෙවෙයි වගකීම් කියන්නේ ඒ නිසා ලියනකොට පුතේ මතක තියාගන්න ලියන්න ඕනේ ඉස්සලාම හරි චුට්ටක් කොහොම ඉන්න ළමයි මං කියද්දි ඔයාලට ඇහෙනවද? හරි කවිෂර මං කියද්දි ඇහෙනවද මේ සිග්නල් පාස්වර්ඩ් වැස්ස නිසා මම හිතුවා සිග්නල් පාස්වර්ඩ් යක් වෙලා තියෙන්නේ. ඇහෙනවා සර්. ඇහෙනවනේ? මාධවීට? දිනාලිට? ඇහෙනවා සර්. ඇහෙනවනේ රයිට් නියමයි. එහෙනම් අපි යමු ගානට.
හරි. ළමයි එහෙනම් අපි යමු 38 වෙනි ගාන හදන්න මාත් එක්කම හදාගෙන යමු. ඉස්සෙල්ලාම ආරම්භක ශේෂයන් ටික දාගමු පිටුවලින්. මුළු වත්කම් රුපියල් ලක්ෂ 8යි. එන ශේෂය කියලා දාගන්න මුළු වත්කම් රුපියල් ලක්ෂ 8යි. අපි දහස් වලින් ගාන හදමු. ලක්ෂ 8යි සමානයි වගකීම් රුපියල් ලක්ෂ 4යි. ධන හිමිකමක් රුපියල් ලක්ෂ 4යි. දහස් වලින් ගාන හදමු. හරි. දහස් වලින් ගාන හදාගෙන යමු. යන්න පළවෙනි ගනුදෙනුවට අංක 1 අපි ගනුදෙනුවේ පොතේ හදාගෙන යමු. අංක 1 අප්‍රේල් මාසය තුලදී පහත සඳහන් ගනුදෙනු සිදු විය. එයට තේ පළවෙනි එක භාණ්ඩ තොග ණයට ගැනීම රුපියල් 2,20,000යි. අපි දන්න තොගයක් ණයට ගන්නකොට තොග කියන වත්කම වැඩි වෙනවා 220කින්. අනිත් පැත්තෙන් අපි දන්නවා තොගයක් ණයට ගන්නකොට කවුද බිහි වෙන්නේ? ණය හිමියෝ. එහෙනම් ණය හිමි කියන වගකීම පොතේ වැඩි කරන්න 220කින්. එහෙනම් ණය හිමි කියන වගකීම පොතේ වැඩි කරන්න 220කින්. තොග කියන වත්කම වැඩි වෙනවා 220කින්. ණය හිමි කියන වගකීම වැඩි වෙනවා පුතේ 220කින්. හරි. දෙවෙනි එක. පිරිවැය 1,50,000ක් වූ භාණ්ඩ ණයට විකුණුම් 2,50,000යි. ඒ කියන්නේ පිරිවැය 150ක තොගයක් 2,50,000ක් අපි ණයට විකුණනවා. අපි මේවා කලින් හදලා තියෙනවා. එහෙනම් තොග කියන වත්කම පුතේ අඩු වෙනවා 150කින්. අනිත් පැත්තෙන් මේ තොගය අපි විකුණන්න පුතේ ණයට 250කට. එහෙනම් ණය කැති කියන වත්කම පුතේ වැඩි කරන්න 250ක්. එහෙනම් මේ මත ඇතිවන ලාභය කීයද? රුපියල් ලක්ෂයකින් right හිමිකම වැඩි කිරීමක් කරන්න. එහෙනම් හිමිකම පුතේ වැඩි කරන රුපියල් ලක්ෂයකින් මොකක් කියලාද? ලාභය කියන්නේ. 1,50,000කින් තොග අඩු වෙනවා. හැබැයි පුතේ ණය කැති වැඩි වෙනවා කීයකින්ද? 2,50,000කින්. එහෙනම් මේ මත ඇතිවන ලාභය කීයද? රුපියල් ලක්ෂයයි. හොඳයි. තුන්වෙනි එක. තුන. සේවකයන්ට ගෙවූ වේතන රුපියල් 40,000යි. අපි දන්නවා සේවකයන්ට වේතන ගෙවනවා කියන්නේ වියදමක් මුදලින් ගෙවන එකනේ. එහෙනම් වියදමක් මුදලින් ගෙවනකොට මුදල් කියන වත්කම අඩු වෙනවා පුතේ 40,000කින්. අනිත් පැත්තෙන් සේවකයන්ට වේතන ගෙවනවා කියන්නේ පුතේ වියදම කාර්යයෙන් අඩු කරන්නේ හිමිකමෙන් අඩු කරනවා පුතේ රුපියල් 40,000කින්. සේවක වේතන කියනවා. එහෙනම් හිමිකම පුතේ අඩු කරනවා 40,000කින් සේවක වේතන කියනවා. හොඳයි. 4. ව්‍යාපාරයේ ගබඩාවෙන් ලබාගෙන පාවිච්චි කරන ලද කාර්යාල ලිපිඩාවේ රුපියල් 12,000යි. මේක අතන පොත ගැලපෙන්න. දැන් මේ ව්‍යාපාර ආයතනයේ තියෙන කාර්යාල ලිපිඩාව්‍ය ව්‍යාපාර ආයතනයෙන් භාවිත කරගන්නවා. සාමාන්‍යයෙන් අපි මේක හඳුනාගන්නේ ව්‍යාපාර ආයතනයේ තොගයක් ව්යාපාර ආයතනයෙන් භාවිත කරගත්තා විදිහට. ඒතර මේක දිනුම්ගත වෙන්න ඕනේ පුතා. ලිපිඩාව්‍ය කියන තොගය නැත්නම් තොග කියන වත්කම අඩු කරන්න රුපියල් 12,000කින්. දැන් මේ තොගේ භාවිත කරගන්නේ ඇයි? කවුද ගන්න? ව්‍යාපාරය. මොකටද? ව්‍යාපාරයේ භාවිතයට. කාර්යාල ලිපිඩාව්‍ය කියලා කියන්නේ පුතේ තොගේ කියලා අපි අඳුනගත්තොත් කාර්යාල ලිපිඩාව්‍ය භාවිත කරගන්න තොග කියන වත්කම අඩු වෙනවා. දැන් මේ තොගේ භාවිත කරගන්නේ කවුද? ව්‍යාපාර ආයතනය. ඒතර ව්‍යාපාර ආයතනයේ ප්‍රයෝජනට ව්යාපාර ආයතනයේ තොගේ ගන්නවා. ඒතර ඔකලමයි ව්‍යාපාරයේ පැත්තේ මොකද වෙන්නේ? පාඩුවක්. ඒ කාට හරි මොන හරි දෙයකට පුතේ දෙන්න තිබෙච්ච තොගයක් තමයි මේ ව්‍යාපාර ආයතනයේ භාවිත කරගන්නේ. එහෙනම් ඔන්නේ පාඩුව පියවන්න සමීකරණයේ පුතේ අපි මොකද කරන්නේ? හිමිකමෙන් අඩු කරනවා වියදමක් විදියට. දැන් හිමිකමෙන් අඩු කරන්න පුතේ රුපියල් 12,000 කාර්යාල ලිපිඩාව්‍ය භාවිතයේ විදියට. වියදම ලියන්න අවශ්‍යතාවයේ පුතේ මොකක් කමන්නේ වියදමක් විදියට පුතේ හිමිකමෙන් අඩු කරන්න රුපියල් 12,000. වියදමක් විදියට හිමිකමෙන් අඩු කරන්න කාර්යාල ලිපිඩාව්‍ය වියදම් කියලා කාර්යාල ලිපිඩාව්‍ය වියදම් ලිව්වත් කමන්නේ. නැත්නම් කාර්යාල ලිපිඩාව්‍ය භාවිතයේ ලිව්වත් අපිට ගන්නේ වියදමක් විදියට හිමිකමෙන් අඩු. හරි. ඊළඟට පස්වෙනි එක අප්‍රේල් මාසය සඳහා ලද විදුලි බිල්පත 11,800ක් මේ තවමත් මුදලින් ගෙවා නැත. අපි මේවා කලින් ඉගෙන ගත්තා අපේ. යම්කිසි වියදමක් එනවා හැබැයි වියදම ගෙවන්නේ. ගෙවන්නේ පස්සේ.
අපි දන්නවා වියදමක් ගෙවුවත් නැතත් කාලච්ඡේදයේ වියදම් පුතේ මොකද්ද කරන්න ඕනේ ගිණුම් කරන සමීකරණ ගණන්වලදී හිමිකමෙන් අනු කරන්න ඕනේ. එහෙනම් මෙතන අපිට දෙනවා අප්‍රේල් මාසයේ සඳහා ලද විදුලි බිල් පත් 11800යි. මේක මුදලින් ගෙවුවත් නැතත් කාලච්ඡේදයේ වියදම අඩු කරන්න ඕනේ. එහෙනම් හිමිකමෙන් අඩු කරනවා පුතේ 11800ක් මොකක් කියලාද? විදුලි වියදම කියනවා. හැබැයි මේ විදුලි වියදම පුතේ මුදලින් ගෙවුවද? නෑ. මුදලින් ගෙවුවේ නැත්නම් වියදමක් මොකද වෙන්නේ පුතේ? අපි දන්නවා වියදමක් ගෙවුවේ නැත්නම් ඒ වියදම පුතේ ඔටෝම පරිවර්තනය වෙන මොකක් බවටද? උපචිත වියදම් බවට. එහෙනම් උපචිත විදුලි වියදම් කියලා වගකීම් වැඩි කරන්න පුතේ 11800කින්. උපචිත විදුලි වියදම්. එහෙනම් උපචිත විදුලි වියදම් කියලා වගකීම් වැඩි කරන්න 11800කින්. හිමිකම අඩු වෙනවා පුතේ 11800කින් වර්ෂයේ වියදම නිසා නැත්නම් මාසයේ වියදම නිසා. අනිත් පැත්තෙන් වගකීම් වැඩි වෙනවා පුතේ. ඇයි? මේ වියදම අපිට මුදලින් ගෙවන්න බැරි වෙනවා. ඒ නිසා වියදම් ප්‍රමාණය උපචිත වෙනවා. කියන උපචිත විදුලි වියදම් රයිට් නිසා වගකීම් වැඩි වෙනවා 11800කින්. හරි. ඔන්න පස්වෙනි එකත් හරි. හයවෙනි එක. හය. අයිතිකරු ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා ලබා ගන්නා ලද භාණ්ඩවල පිරිවැය රුපියල් 6000යි. භාණ්ඩ ගැටලි පුතේ රුපියල් 6000යිලු. අපි දන්නවා භාණ්ඩ ගන්න ව්‍යාපාර ආයතනයේ භාණ්ඩ අඩු වෙනවා. තොග අඩු වෙනවනේ. එහෙනම් තොග කියන වත්කම අඩු වෙනවා රුපියල් 6000කින්. අනිත් පැත්තේ කවුද මේ භාණ්ඩ ගන්නේ? අයිතිකාරයා. මොකටද ගන්නේ? පෞද්ගලික ප්‍රයෝජන. එහෙනම් හිමිකමෙන් පුතේ අඩු කරන්න 6000ක් භාණ්ඩ ගැනීම කියනවා. හරි? හත්වෙනි එක. ගනුදෙනු කරුවෙකු විසින් ආපසු එවන ලද විකුණුම් රුපියල් 35000යි. මෙම භාණ්ඩවල පිරිවැය රුපියල් 25000යි. මට කියන්න බලන්න මම මේ ආපසු එවුම් කියන කොටස කියලා දුන්නාද? මට මතකයි මම කියලා දුන්නා වගේ. වික්ක භාණ්ඩ ආපසු එවීම. අවිෂක් ආපසු එවුම් මම කියලා දුන්නාද? මට මතක විදිහට මම කියලා දුන්නා වික්ක භාණ්ඩ ආපසු එවීම ආපසු එවුම් සම්බන්ධයෙන්. මාධවි කියලා දුන්නා නේ. ටිකක් මම මේක චෙක් කරගන්න පුළුවන් මේක මේ කියලා දුන්නද නැද්ද කියලා. ටියුට් එකේ පිටුවංක 20 ප්‍රශ්නාංක 35 පිටුවංක 20 ප්‍රශ්නාංක 35 ආපසු එවුම් ටික අපි ලිව්වද? පිටුවංක 20 ප්‍රශ්නාංක 35 දැන්ලා තියෙන්නේ. හරි එන ගැටලුවක් නේ. හරි එහෙනම් අපි යමු පුතේ කතාවට යන ලොකු අභ්‍යාසයකට. බය වෙන්න මේ හරහත් අපි පොඩ්ඩක් ඉගෙන ගමු. ණයට වික්ක භාණ්ඩ ආපසු එවනකොට කොහොමද ගිණුම්පත මේක? පොඩි උදාහරණයක් කියන්නද? හරි නිකන් හිතන්න රුපියල් 1,50,000ක තොගය 2,50,000කට ණයට වික්කා. ඒතර කොහොමද අපි ගිණුම්පත කරේ? තොග කියන වත්කම අඩු කරා 150කින් ණයට කියන වත්කම වැඩි කරා 250කින් මේ මත ඇති වෙච්ච ලාභය රුපියල් ලක්ෂයක් සහ හිමිකම වැඩි කරා. මේ ණයට වික්ක භාණ්ඩවල ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලින් තමයි පුතේ මොකද වෙන්න ඕනේ? ආපසු එවුම් වලදී සිද්ධ වෙන්නේ. ණයට වික්ක භාණ්ඩවල ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලිය. ඒතකොට පුතේ මේ ණයට වික්ක භාණ්ඩ ආපසු එවුම් කොහොමද කියනකොට වෙන්නේ? අඩු කරපු තොගය වැඩි කරන්න ඕනේ. වැඩි කරපු ණයකතියෝ අඩු කරන්න ඕනේ. වැඩි කරපු හිමිකම ලාභය කියලා දැන් මොකද කරන්න ඕනේ? අඩු කිරීම කරන්න ඕනේ. එතන මතක තියාගන්න ඕනේ තොග වැඩි වෙන්නේ මොනවාගෙන්ද? පිරිවැයගෙන්ද. ණයකතියෝ අඩු වෙන්නේ විකුණුම් මිලේ වටිනාකමට. එන යන්න ඔයාලගේ ටියුට් එකේ පිටුවංක 39 38 වෙනි ප්‍රශ්නයට 38 වෙනි ප්‍රශ්නේ කීයද? 7 වෙනි එක මෙන්න මෙහෙම කියනවා. ගනුදෙනු කරුවෙකු විසින් ආපසු එවන විකුණුම් රුපියල් 35000යි විකුණුම් මිල මෙම භාණ්ඩවල පිරිවැය 25000. එහෙනම් පිරිවැය වටිනාකම් මත තොග කියන වත්කම පුතේ වැඩි කරන්න 25000කින් විකුණුම් මිලේ වටිනාකම මත රුපියල් 35000කින් ණයගති කියන වත්කම අඩු කරන්න.
එහෙනම් තොග කියන වත්කම පුතේ වැඩි කරන්න රුපියල් 25000කින් ණය ගැති කියන වත්කම පුතේ අඩු කරන්න 35000කින් දැන් ඔයාලට මෙතන පේනවා ධනාංගයට වඩා ඍණාංගය වැඩිනේ. ඒ කියන්නේ පුතේ මොකද තියෙන්නේ? අලාභයක් තියෙන්නේ. එහෙනම් ඔය අලාභයෙන් නිසා හිමිකම අඩු කරන්න රුපියල් 10000ක්. ධනාංගයට වඩා ඍණාංගය වැඩි. එහෙනම් අලාභයක් තියෙන්නේ. එහෙනම් අලාභයෙන් නිසා හිමිකම අඩු කරන්න රුපියල් 10000ක්. හරි. 8 වෙනි එක 8 හොඳ ගනුදෙනුවක් හොඳට අහගෙන ඉන්න. මේක අපි කලින් කතා කරා. හැබැයි මේක සම්පූර්ණ ගානක් හදන විදිහ අපි දැන් ඉගෙනගත් එකක් ඉදිරිගත කිරීම කරනවා. රුපියල් 24000ක ශේෂයක් තිබුණු ණයගැතියෙකුගෙන් එකතු කර ගන්නා ලද මුදල රුපියල් 20000යි. ඉතිරිය දුන් වට්ටම් ලෙස හඳුනා ගන්න. දැන් මේ 24000ක ණයගැතියෙකුගෙන් අපිට සල්ලි හම්බෙන්නේ කීයද? 20000යි. එනේ ඉතුරු 4000 මොකද්ද? දුන් වට්ටම්. මේ ගනුදෙනුව එකපාර ගෙනුම්ගත කරනවා. කොහොමද? ඉස්සලාම ණයගැතියාගෙන් හම්බෙච්ච මුදල හිතා ගන්න. මුදල කීයද? 20000යි. එහෙනම් මුදල් කියන වත්කම පුතේ වැඩි කරන්න 20000කින්. මුදල් කියන වත්කම වැඩි කරන්න 20000. දැන් මුදල් ලැබුණානේ. ඒතර මුදල් 20000ක් හම්බුනේ කීයක් විතර ණයගැතියාගෙන්? 24000ක් විතර ණයගැතියාගෙන්. එහෙනම් ණයගැතියන්ගේ ප්‍රමාණය පුතේ අපි මොකද කරන්න ඕනේ? මුදල් ලැබෙන නිසා අඩු කරන්න ඕනේ. හැබැයි අඩු කරන්න ඕනේ මතක තියාගන්න අර ණයගැතියාගේ සම්පූර්ණ ණයගැති ශේෂය මත. එහෙනම් ණයගැති ශේෂය අඩු කරන්න 24000කින්. දැන් ඔයාලට මෙතන වෙනසක් පේන්නේ. මුදල් වැඩි වෙන්නේ 20යි හැබැයි ණයගැතිය අඩු වෙනවා 24ක. එහෙනම් මෙතන මේ 4000ක වෙනස මොකක්ද? දුන් වට්ටම්. උදේ දුන් වට්ටම් කියන ව්‍යාපාර පැත්තේ මොනවද? වියදම. එහෙනම් වියදම නම් කාගෙන්ද අඩු කරන්නේ? හිමිකමෙන් අඩු කරන්න ඕන. එහෙනම් හිමිකමෙන් අඩු කරන්න පුතේ රුපියල් 4000ක් දුන් වට්ටම් කියන. එහෙනම් හිමිකමෙන් පුතේ අඩු කරන්න 4000ක් දුන් වට්ටම් කියන. හරි? එහෙනම් ඔන්න පළවෙනි ගණිතන වට ඉවරයි. මේක ඉක්මනට ෆිල් කරගන්න. මේක දැනටම ලියා ඉවර නම් පුතේ අපිට ලයික් එකක් ගන්න. මොකද අපිට ඊළඟට මට මේ කොටස පුතේ මකන්න වෙනවා. ඔය ස්ලයිඩ් මාර්ක් කරන් තියන්න නැති නිසා මට සිද්ධ වෙනවා පුතේ මේක මකලා ඊළඟ කොටස් ටික මේක ලියා කියන්න. මේ ටික ලියන්න ඉවරද? හරි ඉවරයි. එහෙනම් අපි යමුද 8 වෙනි එක මම පුතේ මේ ටික නෝට් 9 වෙනි එකට යමු. මම මේ ටික මකනවා හිතා. හරි 9 වෙනි එක දැන් අරකෙම ඉතුරු කොටස් ටික මේ යන්නේ ඔයාලා පුතේ පල්ලයක් ලියාගෙන යන්නේ මට ඉඩ මැද නිසා තමයි මම මෙහෙම කරන්නේ. හරි 9 රුපියල් 26000ක පොලී ආදායමක් සහ 14000ක කොමිස් ආදායමක් මුදලින් ලැබුණා. ආදායම් දෙකක් මුදලින් ලැබීම තියෙන්නේ වෙන වෙනම කිනෝගත කරන්න ඕනේ. හරි මෙන්න මෙහෙමයි. 26000ක පොලී ආදායමක් මුදලින් ලැබෙනවා. එහෙනම් මුදල් කියන වත්කම පුතේ වැඩි කරන්න 24000කින් ලැබෙන්නේ මේ 24000ක පොලී ආදායමක්. පොලී ආදායම නිසා හිමිකම පුතේ වැඩි කරනවා 24000කින්. හරි ඊළඟ එක රුපියල් 14000ක් කොමිස් ආදායමක් මුදලින් හම්බුණා. එහෙනම් මුදල් කියන වත්කම පුතේ වැඩි කරන්න 14000කින් අනිත් පැත්තෙන් හිමිකම පුතේ වැඩි කරන්න 14000කින් කොමිස් ආදායම් කිය. හරි නම් විනේ ඉවරයි. 10 වෙනි එක රුපියල් ජනවාරි මාස සඳහා රුපියල් 13500ක බැංකු ණය වාරිකයක් ගෙවූ අතර එහි අඩංගු ජනවාරි මාසයට අදාළ ණය පොලිය රුපියල් 3500යි. බැංකු ණය වාරිකයක් මුදලින් ගෙවීම පොලියක් එක. හරි ලේසි. මොකද කරන්න ඕනි? ඉස්ලාම් සම්පූර්ණ බැංකු ණය වාරිකය මුදලින් ගෙවුව නිසා මුදල් කියන වත්කමෙන් අඩු කරන්න 13500. වාරිකයේ කොහොමද 13500 මුදලින් ගෙවන්නේ? හැබැයි මේ 13500 තුල තියෙනවා කීයක පොලියක්ද? 3500ක පොලියක්. අපි දන්නවා බැංකු ණය වාරිකයක් තුල කොටස් දෙකක් තියෙනවා. එකක් ණය පොලිය අනිත් එක ණය මුදල.
එහෙනම් ණය පොලිය 3500යි නම් ණය මුදල කොටස කීයද? 10000. එහෙනම් පුතේ මුදල් කියන වත්තම 13500ක් අඩු වුණාට බැංකු ණය කියන වගකීමෙන් අඩු වෙන්නේ අපිට බැංකු ණය ගෙවන්න බැංකු ණය අඩු වෙන්න එපේ. හැබැයි බැංකු ණය කියන වගකීමෙන් අඩු වෙන්නේ 10000. එහෙනම් ඉතුරු 3500 කියන පුතේ පොලිය කියන පුතේ වියදම. එහෙනම් වියදමක් නම් හිමිකමෙන් අඩු කරනවා රුපියල් 3500ක් විදියට. බැංකු ණය පොලිය කියන. හරි. ඊළඟට 11 වෙනි. අප්‍රේල් මාසයට අදාළ ගෙවල් පොලිය ගෙවීම රුපියල් 12000යි. මේක කැලපිලා ඊට පස්සේ පුතේ ණය හිමියන්ට 26000ක් මුදල් ගෙවුවලු ලද වට්ටමක් එක්ක. ඔතන තමයි ගණතුරු දෙකක් තියෙනවා පටලවා ගන්න එපා. අපි ඉස්සලාම පළවෙනි ගණතුරුව ගිණුම්ගත කරමු. අප්‍රේල් මාසයට අදාළ ගෙවල් පොලිය වියදම රුපියල් 12000යි. අප්‍රේල් මාසයට අදාළ ගෙවල් පොලිය ගෙවීම රුපියල් 12000යි. ගෙවල් පොලිය ගෙවලා තියෙනවා රුපියල් 12000. එහෙනම් මුදල් කියන වත්කම අඩු කරනවා පුතේ රුපියල් 12000කින්. අනිත් පැත්තෙන් ගෙවල් පොලිය කියන වියදම එහෙනම් හිමිකමෙන් අඩු කරනවා පුතේ රුපියල් 12000කින්. ගෙවල් පොලිය වියදම් කියන. හරි ඔන්න ඒක හරියට. ඒක තව එකක් තියෙනවා ණය හිමියන්ට 26000ක් මුදල් ගෙවූ අතර එහිදී ලද වට්ටම රුපියල් 4000යි. ණය හිමියන්ට අපි 24ක් මුදල් ගෙවලා තියෙනවා. එතකොට අපිට හම්බෙලා තියෙන පුතේ කීයද? 4000ක ලද වට්ටම. මම දැන් අහුවොත් එහෙනම් මේ ගානේ ණය හිමියගේ ශේෂය අතරම කීයක් තිබුණාද? ණය හිමි ශේෂය කීයද? ණය හිමියට මුදල් ගෙව 26ක් ගෙවුවා 26ක් ගෙවුවා 4000ක වට්ටමක් හම්බුණා. તો ණය හිමියගේ ශේෂය කීයද? 30000යි. 30000යි right නියමයි. 30000ක ණය හිමියෙකුට අපි මුදල් ගෙවන්නේ 26යි. ඇයි? ඉතුරු 4000 ලද වට්ටම. හැබැයි මතක තියාගන්න ලද වට්ටම විතරක් ගිණුම්ගත කරන්න දුන්නාට පස්සේ ලද වට්ටම කියන පොතේ මුදල් ලැබීමක් නෙමෙයි. කවදා ලද වට්ටම මත මුදල් වැඩි වෙන්නේ නැහැ. හරි. ඒක අඩු වැඩි වෙන්නේ මොකද්ද? ණය හිමි කියන වගකීම. හරි. අපි ගැන මම හිතා මේක ගැන සාකච්ඡා කිරීම අපි කරා. මම ලද වට්ටම විතරක් තනියෙන් දුන්නොත් ගිණුම්ගත කරන විදියක් දුන්නා. හරි. එහෙනම් අපි යමු මේ ගානේ ගිණුම්ගත කරන්න. ණය හිමියන්ට අපි 26000ක් මුදල් ගෙවුවා. එහෙනම් මුදල් කියන වත්කම අඩු වෙනවා පුතේ 26කින්. අනෙක් පැත්තෙන් ණය හිමි කියන වගකීම පුතේ අඩු කරන්න 30000කින්. මේව මතක නැත්නම් අර වීඩියෝස් ටික පුතේ නැවත බලන්න. මුදල් කියන වත්කම අඩු වෙනවා 26කින්. ණය හිමි කියන වගකීම පුතේ අඩු වෙනවා හැබැයි 30000කින්. එහෙනම් මේ මත අපිට හම්බෙච්ච වට්ටම කීයද? 4000යි. දැන් ලද වට්ටම කියන ආදායම එහෙනම් හිමිකම පුතේ වැඩි කරන් 4000කින් ලද වට්ටම්. හරි? 11ක් ඉවරයි. 12. ආරම්භක වත්කම් තුල රුපියල් ලක්ෂ 2ක කාර්යාල උපකරණ පැවති අතර කාර්යාල උපකරණ වාර්ෂිකව පිරිවැය මත 12%කින් ක්ෂය කිරීමට තීරණය කළ ලදී. එහෙනම් පුතා පෙර වැඩ යටතේ ලියා ගන්න ඉස්සලාම මොකද්ද මේ ගාන හතර කොටක් ඉඳ තියලා පහලින් ලියා ගන්න කාර්යාල උපකරණ වාර්ෂික ක්ෂය කියන. right වාර්ෂික ක්ෂය. වාර්ෂික ක්ෂය. කාර්යාල උපකරණ වාර්ෂික ක්ෂය. පුතේ කාර්යාල උපකරණ වාර්ෂික ක්ෂය කොහොමද හොයන්නේ? පිරිවැයෙන් සුන්බුන්නගේ අට කරා ඒක පිටුවක් පුතේ මොකෙන්ද? එක්ක පළදා ජීවිත කාලයේ නැත්නම් පළදා ජීවිත කාලේ දුන්න නැත්නම් මොකෙන්ද වැඩි කරන්න ඕනේ? ක්ෂය අනුපාතයෙන් තුනක. එතන මේ ගාන අපිට දීලා තියෙන්නේ වාර්ෂික ක්ෂය අනුපාතය. එහෙනම් පිරිවැයෙන් අඩු කරන්න සුන්බුන්නගේ එන උත්තරේ වැඩි කරන්න ක්ෂය අනුපාතයෙන්. පිරිවැයෙන් අඩු කරන්න සුන්බුන්නගිය පිරිවැයෙන් අඩු කරන්න පුතේ සුන්බුන්නගිය එන උත්තරේ වැඩි කරන්න ක්ෂය අනුපාතය. දැන් අපිට මේක දීලා තියෙනවා ආරම්භක වත්කම් තුන රුපියල් ලක්ෂ 2ක කාර්යාල උපකරණ පැවති අතර. එන කාර්යාල උපකරණ වල පිරිවැය කීයද? රුපියල් ලක්ෂ 2ක.
පුතේ මේක අපි සුන්බුන් නගය කියන මොකද කියනවද? සුන්බුන් නගය කියන මොකද කියන්නේ නැහැ. එහෙනම් සුන්බුන් නගයේ බිඳුවක්. එහෙනම් වාර්ෂික ෂෙයා අනුපාතය කීයද? 112යි. හරි. දැන් එහෙනම් අපි හොයමු පුතේ වාර්ෂික ෂෙයා ටික ලක්ෂ 2 වැඩි කිරීම 112. මට කියන්න පුතේ වාර්ෂික ෂෙයා ප්‍රමාණය දැන් කීයක් එනවද? 24000ක් එනවා. එහෙනම් වාර්ෂික ෂෙයා පුතේ දැන් කීයද එන්නේ? රුපියල් 24000. वार्षिक शेयर रुपया 24000 वार्षिक शेयर रुपया 24000 හැබැයි දැන් අපි වාර්ෂික ෂෙයර් එක මොකද කරන්න ඕනේ? බෑ. මොකද හේතුව ඇයි? අපිට මේ කාලේ දීලා තියෙන අප්‍රේල් මාසයෙන් අනුජන මාසෙදී. එහෙනම් අපි ෂෙයර් කිනෝගත කරන අවුරුද්ද ෂෙයර් ටික නෙමෙයි පුතේ. උන ෂෙයර් ටිකද? මාසික ෂෙයර් ටික. එහෙනම් මාසික ෂෙයර් ටික හොයන්න මෙන්න මේ 24000 පුතේ බෙදන්න 12න් ඊතර වටිනා මාසික ෂෙයර් ප්‍රමාණය රුපියල් 2000. එහෙනම් මාසික ෂෙයර් ප්‍රමාණය පුතේ කීයද? රුපියල් 2000යි. ආර්යයන් උපකරණ වල මාසික ෂෙයර් ප්‍රමාණය. එයි අපි මාසයකට හෙව්වේ අපිට මේ ගන්න දීලා තියෙන්නේ අප්‍රේල් මාසයේ ගණිතන මාසෙදී. ඒතර අප්‍රේල් මාසයේ කියන්නේ එක මාසයයි. එහෙනම් එක මාසයක ළමයි ෂෙයර් ටික හොයන්න අපි 24000 12 බෙදලා right එක මාසයේ ෂෙයර් ටික හොයාගත්තා රුපියල් 2000ක් විදියට. එහෙනම් මෙන්න මේ රුපියල් 2000ක ආර්යයන් උපකරණ ෂෙයර් ටික ඉරුමත කරමු. මොනදන්න ෂෙයර් මත ඇති වෙන්න පුළුවන් බලපෑම් දෙකක් තියෙනවා. එකක් වත්කමේ අගය අඩු කරන්න ඕනේ. අනිත් පැත්තෙන් වියදමක් විදියට හිමිකමෙන් අඩු කරන්න ඕනේ. එහෙනම් මෙන්න මේ 2000 මත වත්කම් අඩු කරන්න පුතේ මොන වත්කමද? කාර්යාල උපකරණ කියන වත්කම. එහෙනම් කාර්යාල උපකරණ කියන වත්කම අඩු කරන්න පුතේ රුපියල් 2000කින් අනිත් පැත්තෙන් හිමිකම අඩු කරන්න පුතේ රුපියල් 2000කින් මොකක් කියලාද? කාර්යාල උපකරණ ෂෙයර් කියනවා. එහෙනම් වත්කම් අඩු කරන්න පුතේ රුපියල් 2000කින් කාර්යාල උපකරණ කියලා කාර්යාල උපකරණ කියලා වත්කම් අඩු කරන්න රුපියල් 2000කින් අනිත් පැත්තෙන් හිමිකම අඩු කරන්න පුතේ රුපියල් 2000කින් කාර්යාල උපකරණ ෂෙයර් කියනවා. හරි. ඊළඟට 13 අවසාන එක. අවසාන ණයගත ශේෂය රුපියල් 80000ක් ලෙස පැවතුණු අතර එම අවසාන ණයගත ශේෂය මත 10%ක අඩමාන වෙන් කිරීමට තීරණය කර ඇත. දැන් ව්‍යාපාර ආයතනයේ අවසාන ණයගත ශේෂය මේ කටිය හොයනවා. අවසාන ණයගත ශේෂය කීයද? 80000යි. අවසාන ණයගත ශේෂය 80000යි. මේ 80000 මත අඩමාන වෙන් කරන්න පුතේ කීයද? 10%. හරි. එහෙනම් පෙර වැඩයට තේ ගියා ගන්න. right. පෙර වැඩයට තේ ගියා ගන්න. පෙර වැඩයට තේ ගියා ගන්න අඩමාන ණය. අඩමාන ණය වෙන් කිරීම. අඩමාන ණය වෙන් කිරීම. දැන් අපි අඩමාන ණය වෙන් කිරීම ප්‍රමාණය හොයා ගන්නවා. කොහොමද පුතේ අඩමාන ණය වෙන් කිරීම ප්‍රමාණය හොයාගන්නේ? alright හරිම ලේසි. කොහොමද හොයන්නේ? මේක අපිට දීලා තියෙනවා අවසාන ණයගත ශේෂය. right අවසාන ණයගත ශේෂය පුතේ අපිට දීලා තියෙනවා අවසාන ණයගත ශේෂය 80000යි. ඒ 80000න් තමයි 10%ක අඩමාන ණය වෙන් කරන්න ඕනේ. එහෙනම් 80000 පුතේ වැඩි කරන්න 10%යි. එහෙනම් 80000 පුතේ 10%න් ගුණ කරාට පස්සේ දැන් වාට වෙනවා අඩමාන ණය ප්‍රමාණය රුපියල් 8000ක් විදිහට. එහෙනම් අඩමාන ණය වියදම පුතේ කීයද? රුපියල් 8000යි. හරි. දැන් එන මේ අඩමාන ණය පුතේ දැන් මාසෙකට හොයන්න ඕනද? නෑ නෑ. එහෙම හොයන්න යන්නේ ෂෙයර් විතරක් විතර මාසෙකට හොයන්නේ අඩමාන ණය එහෙම හොයන්න යන්නේ නෑ. හරිද? right. එහෙනම් අඩමාන ණය මෙන්න මේ 8000 දැන් විලුම්ගත කරන්න යන්නේ සාමාන්‍යයෙන් අපි ගිය සතියේ කතා කරා අඩමාන ණය විලුම්ගත කරන්නේ පොල් ණය විලුම්ගත කරන විදියටමයි. කෙනෙක් අහනවා සර් පොල් ණය කොහොමද විලුම්ගත කරන්නේ? පුතේ පොල් ණයයි අඩමාන ණය දෙකම විලුම්ගත කරන්නේ කොහොමද? පොල් ණය සහ අඩමාන ණය මත ණයගති කියන වත්කමේ අගය අඩු වෙනවා. අනිත් පැත්තෙන් පොල් ණය සහ අඩමාන ණය කියන වියදමක් විදිහට හඳුනාගෙන ඒ හිමිකමෙන් අඩු කිරීම කරනවා. එහෙනම් මෙන්න මේ අඩමාන ණය රුපියල් 8000 මත ණයගති කියන වත්කම අඩු කරන්න පුතේ රුපියල් 8000කින් ණයගති කියන වත්කම අඩු කරන්න පුතේ රුපියල් 8000කින්
අනෙක් පැත්තෙන් හිමිකම අඩු කරන්න පුතේ 8000කින් මොකක් කියලාද? අඩමාන ණය. හිමිකම අඩු කරන්න පුතේ රුපියල් 8000කින් අඩමාන ණය. right. දැන් අවසානයේ පුතේ. දැන් පුතේ අවසානයේ. දැන් පුළුවන් ගන්න ඉක්මනට අවසානයේ එකතු. right. හරිද? වත්කම් වල අවසාන එකතු ටික මට පොඩ්ඩක් කියන්න. වත්කම් වල අවසාන එකතු ටික 38 වෙනි ගාන. මම මේක රෙකෝඩින් එක පුතේ අද දානවා. අද දවසේ රෙකෝඩින් එකයි ඊට පස්සේ ගිය සතියේ රෙකෝඩින් එකයි දෙකම අද අප්ලෝඩ් කිරීම කරනවා. අද කොහොමද රැ වෙනකල් අප්ලෝඩ් කිරීම කරනවා. හරි? හරි. එතකොට මට කියන්න පුතේ ඔබ මම කරලා වත්කම් වල අවසාන එකතු කීයක් ආවද? ආවර කෙනෙක් මයික් එක ඔන් කරලා කතා කරන්න පුළුවන් නම් හොඳයි. ගාන බැලන්ස් වෙන්නේ කොහොමද? තාම බැලන්ස් කරනවද? හරි. බැලන්ස් කරන වෙලාව දෙන්න. මම කරන්න පුතේ. හරි. ඉවරද කමීෂා? දිනාලි? නෙත්මින ඉවරද? බැලන්ස් කිරීම කරාද? මම පළවෙනි ගණන් 8 පළවෙනි ගණන් 8 මේ බෝඩ් එකේ නෑ. ඒක මම අපි කලින් හැදුවා. ඒ ටික මහලා තමයි පුතේ 9 10 11 12 13 කියන සංඛ්‍යා ටික අපි ලිව්වේ. ඔයාලගේ රෙකෝඩින් එක පුතේ බලලා ඉවරනවට පුළුවන් පළවෙනි ගණන් 8 දිනුම්ගත කරපු විදිය ඉගෙන ගන්න. මම හිතන සමහර දරුවන් එකපාරම එනවා ආයි යනවා. ඒතරේ දරුවන්ට පුතේ බයින් නැතුව රෙකෝඩින් එක බලලා ඉවරලා Tamanට මග ඇරිච්ච කොටස් ටික නැවත ෆිල් කරගන්න පුළුවන්. හරි ඉක්මන් කරමු පුතේ මට මත අවසාන ශේෂයන් ටික ඕනි කරනවා. හරි බැලන්ස් වුණාද? කැල් එක දීලත් සමහර ඒවාට එකතු කරගන්න බෑ. නේ මන් දන්නේ මොනවා කරනවද කියලා. දිනාලි හරිද? කවීෂා බැලන්ස් වුණාද?
නෙට් පින බැලන්ස් වුණාද? බැලන්ස් වුණේ නැහැ නේ. කවිසල බැලන්ස් කරලා නේ. බලපන් කැල් එකක් දීලා බැලන්ස් කරගන්න බෑ නේ බලන්න. ඩිනාරිට මොකද බැලන්ස් වුණාද? ඔය කැල් එකෙන් ගහගෙන යන්න පුතේ. අපිට සම්පූර්ණ ගාන බෝඩ් එකේ පෙන්වන්න බැරි වෙන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. බලමු අපි ඉස්සරහට ඒක විකල්පයක් ගමු. right ඉස්සරහට පුතේ මම කොහොමද බලාපොරොත්තු වෙනවා මේ ස්මාර්ට් බෝඩ් එකක් ගන්න. මේ ස්මාර්ට් බෝඩ් එක ගත්තට පස්සේ අපිට පොඩ්ඩක් ස්ලයිඩ් එක මාරු කරලා ගමන්නේ බලන්න පුළුවන්. ඒතර මට ඔය කාගෙවත් අහන්න ඕනේ නැහැ බැලන්ස් එක මොනවාද අනම්මනම් ඒටි කියලා. මටම පුතේ බැලන්ස් කරගන්න පුළුවන්. දැන් ඔබලා කරන්නේ වට කම්මෙලු. හරි කැල් එකක් දීලා යකෝ මේ ටික කැල් එකෙන් එකතු කරන බලයක් 24ක් එකතු කරා 14ක් එකතු කරා 13.5ක් අඩු කරා 12ක් අඩු කරා 26ක් අඩු කරා 4ක් අඩු කරා මෙහෙම කැල් එකෙන් අඩු කරන යන්න තියෙන එකතු කරන යන්න තියෙන. ඒ උත්තරේ ගන්න බෑ. සමහර කට්ටියකට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මේ ගාන මේ එක තැනක පුතේ එක තැනක් ගැලපෙන්නේ නැතුනම බැලන්ස් එක වර්ක් කරනවා. හරි මේක බැලන්ස් එක මට ඕනියද බලන්න. අද රෙකෝඩින් එක බලන්න තමන්ගේ අඩුපාඩු මොන හරි තිබුණොත් ඒක හදාගන්න අවසාන බැලන්ස් එක පුතේ පෙන්වන්න අනිවාර්යෙන්ම අපි යමු එහෙනම් 37 වෙනි ගානට මතක 37 වෙනි ගාන හදන්න නැතුව තමයි මම 38 වෙනි ගානට ගියේ. අපි ඉක්මනට 37 වෙනි ගානක් හදලා ඉවර කිරීම කරමු. මොකද අද වල විතර වැඩක් මම දෙනවා කරන්න. ඒ නිසා 37 වෙනි ගානක් හදලා පුතේ. මොකද 37 වෙනි ගාන ෂෙය තිබුණේ. අද ෂෙයට් එක කරලා ඉවරලා ලොකු ගානක් හදන්න ඕන නිසා තමයි මම 38 වෙනි ගානට ගියේ. එහෙනම් අපි ඉක්මනට හදමු 37 වෙනි ගාන. බැලන්ස් වුණා නෙට් පිනට බැලන්ස් වුණා. හරි සර් බැලන්ස් වෙනවලු 10000 sorry 1024.5ට හොඳයි. හරි අපි එන යමු 37 වෙනි ගානට 37 වෙනි ගාන. 37 වෙනි ගාන. ප්‍රැක්ටිස් 7 වෙනි ගානේ උඩට සමීකරණය දෙනවා. දැන් නම් සමීකරණ දෙන්නේ වක්කම් සමානයි හිමිකම් දල වගකීම් කියලා. හිමිකම් ඉස්සරහට දාන්න. right ලියාගත්තා වක්කම් සමානයි හිමිකම් දල වගකීම්. වක්කම් සමානයි හිමිකම් දල වගකීම්. ඔය යන්නේ කට්ටිය බැලන්ස් කරලා උත්තර දාන්නේ. right balance වෙනවා. ඔයාලා බලන්න උත්තර චෙක් කරගන්න පුළුවන් ඔය වැටලා තියෙන chat එකේ. chat එකේ වැටලා තියෙන විදිහට මම කිව්වොත් වත්කම් 1024.5යි වගකීම් 591.8යි හිමිකම 432.7යි. වත්කම් 1024.5යි වගකීම් 591.8යි හිමිකම් 432.7යි. හොඳයි අපි එන යමු පුතා 37 වෙනි කාර්යය. right සමර දිවාකර සමාගම කාලයක සිට ව්‍යාපාරයේ කටයුතු වල නිරත වී සිටියේය. 2025 ජනවාරි මාසයේ පළවෙනි දිනට මෙම ව්‍යාපාරයේ තත්ත්වය පහත ශේෂ වලින් දැක්වේ. එයටදී මුළු වත්කම් රුපියල් ලක්ෂ 6යි මුළු බාහිර වගකීම් 250යි අයිතිකරු හිමිකම 350. එහෙනම් ලියාගත්ත ශේෂයන් ටික පිටවලින් මුළු වත්කම ලක්ෂ 6යි හිමිකම 350යි වගකීම් 250. ඔතේ දැන් මම මේ ගානේ සිංහල වචන පොත් ලියන්න යන්නේ වත්කම් අඩු වැඩි වීමයි හිමිකම් අඩු වැඩි වීම ඒ විතරයි පුතේ සංඛ්‍යා ටික විතරයි දාන්නේ. right එතකොට මම මේ කියනකොට පුතේ ඒක කියාගෙන යනවා. නමුත් ලියන්න යන්නේ නැහැ. right සංඛ්‍යා ටික විතරක් අපි දාගෙන යමු ওই විදිහට. මොකද ඉස්සරහට පුතේ අපි සම්පූර්ණයෙන් ප්‍රසාරණය කරපු සමීකරණයක ලියනකොට කොහොමවත් අපි ඔය සිංහල වචන ටික ලියන්නේ නැහැ. තොගය නායකත්වය එහෙම ලියන්නේ නැහැ. හරි. අපි ඔය පළවෙනි ගණන දෙනුවට මෙන්න මෙහෙම කතා ටිකක් එනවා.
ජනවාරි මාසය තුලදී පාත සඳහන් ගණතිනු සිදුවිය. මම හිතන්නේ මේ ගාන හදලා ඇත්තේ මහෝතරයක්. අතම නැති කට්ටිය මාත් එක්ක ඉක්මනට හදාගෙන යමු. ජනවාරි මාසය තුලදී පාත සඳහන් ගණතිනු සිදුවිය. එයට තියෙන පළවෙනි එක ණය හිමියන්ට 25000ක් මුදල් ගෙවූ අතර ලද වට්ටම රුපියල් 5000. මුදල් අපි ගෙවනවා පුතේ 25000. එහෙනම් මුදල් කියන වත්තම අඩු වෙනවා පුතේ 25000කින්. හැබැයි ණය හිමි කියන වගකීම් පුතේ අඩු වෙනවා 30000කින්. එහෙනම් මේ මත අපිට හම්බෙච්ච වට්ටම 5000යි. ලද වට්ටම නිසා හිමිකම පුතේ වැඩි කරන්න රුපියල් 5000කින්. මුදල් කියන වත්තම අඩු වෙනවා 25000කින්. ණය හිමි කියන වගකීම අඩු වෙනවා පුතේ 30000කින්. මේ මත ඇතිවන පුතේ ලද වට්ටම නිසා හිමිකම වැඩි වෙනවා රුපියල් 5000කින්. මේකට හේතුව අපි කලින් 38 වෙනි ගානේ කතා කිරීම කරා. ඒකක් මතක නැත්නම් පුතා ඔයාලා යන්න ඊ සතියේ මම දාන්නම් ඔයාලට රෙකෝඩින් එක ඊ සතියේ නෙමෙයි ඊට කලින් සතියේ තුන් වට්ටම් ලද වට්ටම් මම උදාහරණ දීලා තියෙනවා. සම්පූර්ණ ගානක් ගලපන්නේ කොහොමද වෙන වෙනම ගලපන්නේ කොහොමද කියලා පුතේ මම කලින් කියලා තියලා තියෙනවා. හරි අපි යමු දෙවෙනි එක. දෙක බාණ්ඩ තොගයක් ණයට ගැනීම 40000යි. මෙතන තොගයක් ණයට ගන්නකොට තොග කියන වත්තම පුතේ වැඩි වෙනවා 40000කින් ණයට ගන්නේ. එහෙනම් ණය හිමි කියන වගකීම වැඩි වෙනවා 40000කින්. තොග කියන වත්තම වැඩි වෙනවා 40000කින් ණය හිමි කියන වගකීම වැඩි වෙනවා 40000කින්. තුන්වෙනි එක පරිමය 15000ක් වූ භාණ්ඩ ණයට විකුණුම් 35000යි. එහෙනම් 15000කින් තොග අඩු වෙනවා. ණයගත කියන වත්තම වැඩි වෙනවා 35000කින්. එහෙනම් මේ මත ඇතිවන පුතේ ලාභයේ 20000කින් හිමිකම වැඩි වීමක් සිදු වෙනවා. හිමිකම වැඩි වෙනවා 20000කින්. තොග අඩු වෙනවා 15000කින්. ණයගතව වැඩි වෙනවා 35000කින්. මේ මත ඇතිවන ලාභයේ මත 20000කින් හිමිකම වැඩි වෙනවා. 4 ජනවාරි මාසය සඳහා 6500ක දුරකථන ගාස්තු ගෙවුවා. එහෙනම් මුදල් කියන වත්තම අඩු වෙනවා පුතේ 6500කින්. දුරකථන ගාස්තු කියන වියදම එහෙනම් හිමිකමෙන් අඩු වෙනවා පුතේ 6500කින්. හරි? 5 ජනවාරි මාසය සඳහා චෙක් පතක් මගින් ගෙවූ රක්ෂණ ගාස්තුව 12500යි. චෙක් පතකින් ගෙවුවත් මුදලින් ගෙවුවත් දෙකම එකයි පුතේ. එහෙනම් මුදල් කියන වත්තම අඩු වෙනවා 12500කින්. අනිත් පැත්තෙන් හිමිකම අඩු වෙනවා 12500කින්. ප්‍රචාරණ වියදම් රක්ෂණ ගාස්තු කියලා හිමිකම අඩු වෙනවා පුතේ 12500කින්. හරි. 6 ජනවාරි මාසයට අදාළ නොගෙවූ ප්‍රචාරණ ගාස්තුව 17000යි. ජනවාරි මාසයට අදාළ ප්‍රචාරණ ගාස්තුවක් තියෙනවා 17000. ඒක ගෙවල නැහැ. ඔයාලා දන්නවා පුතේ යම්කිසි වියදමක් මුදලින් ගෙවුවත් නැත්නම් කාලච්ඡේදයේ වියදම හිමිකමෙන් අඩු වෙන්න ඕන. එහෙනම් හිමිකමෙන් පුතේ අඩු කරන්න 17000. හිමිකමෙන් අඩු කරන්න පුතේ 17000. හැබැයි මේ වියදම පුතේ මුදලින් ගෙවල නැහැ. එහෙනම් මුදල් කියන වත්තමෙන් අඩු වෙන්න බෑ. අපි දන්නවා වියදමක් ගෙවුවේ නැත්නම් මේක මොකද වෙන්නේ? උපචිත වෙනවා. එහෙනම් උපචිත ප්‍රචාරණ ගාස්තු කියලා වගකීම් පුතේ වැඩි කරන්න 17000කින්. එහෙනම් 17000කින් වගකීම් වැඩි වෙනවා මොකක් කියලාද? උපචිත ප්‍රචාරණ වියදම්. එහෙනම් වගකීම් වැඩි වෙනවා 17000කින් උපචිත ප්‍රචාරණ වියදම්. හිමිකම අඩු වෙනවා 17000කින් ප්‍රචාරණ වියදම නිසා ඒ වියදම දෙව්වේ නැති වෙනකොට පුතේ ඒක උපචිත වෙනවා. එහෙනම් උපචිත ප්‍රචාරණ වියදම් කියන වගකීම් වැඩි වෙනවා 17000කින්. හරි? 7 වෙනි එක ව්‍යාපාරයේ විසින් ලක්ෂයක බැංකු ණයක් ලබාගෙන නැත. බැංකුවකින් ණයක් ගන්නකොට රුපියල් ලක්ෂයක මුදල් කියන වත්කම වැඩි වෙනවා රුපියල් ලක්ෂයකින්. අනිත් පැත්තෙන් බැංකු ණය කියන වගකීම වැඩි වෙනවා රුපියල් ලක්ෂයකින්. මුදල් කියන වත්කම වැඩි වෙනවා රුපියල් ලක්ෂයකින්. අනිත් පැත්තෙන් බැංකු ණය කියන වගකීම වැඩි වෙනවා රුපියල් ලක්ෂයකින්. හොඳයි. 8 අයිතිකාර ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා ලබා ගන්නා ලද භාණ්ඩවල පිරිවැය රුපියල් 5000යි. භාණ්ඩ කැලණි පුතේ රුපියල් 5000.
භාණ්ඩ කැඩලි සිදු කරනකොට තොග කියන වත්කම අඩු වෙනවා පුතේ රුපියල් 5000කින්. අනිත් පැත්තෙන් කැඩලි නිසා හිමිකම අඩු වෙනවා පුතේ රුපියල් 5000කින්. කැඩලි නිසා හිමිකම අඩු වෙනවා රුපියල් 5000කින්. 9 එක. ගනුදෙනු කරුවෙකු විසින් ආපසු එවන ලද විකුණුම් රුපියල් 2000යි මෙම භාණ්ඩවල පිරිවැය රුපියල් 1500යි. මම මේ කලින් කරා කලින් බලලා තියෙනවා වික්ක භාණ්ඩ ආපසු එවීම. ඔය වික්ක භාණ්ඩ ආපසු එවනවා පුතේ කීයක භාණ්ඩද පිරිවැය 1500ක භාණ්ඩ විකුණුම් වෙන 2000. එහෙනම් ආපසු එවන භාණ්ඩවල පිරිවැය වටිනාකම් මත තොග කියන වත්කම වැඩි කරන්න 1500කින්. තොග කියන වත්කම වැඩි කරන්න 1500කින්. හැබැයි ණය ගැති කියන වත්කම පුතේ අඩු කරන්න ඕනේ 2000කින්. බලන්න right තොග කියන වත්කම පුතේ 1500කින් වැඩි වෙනවා. හැබැයි ණය ගැති කියන වත්කම අඩු වෙන්නේ පුතේ රුපියල් 2000කින්. එහෙනම් මේ වද පුතේ කියන ලාභයක්ද අලාභයක්ද? බලන්න ධන 1500 රිට 2000යි. ඍණාගය වැඩි. ඍණාගයක් තියෙන පුතේ එතන තියෙන අලාභයක්. එහෙනම් අලාභය නිසා හිමිකම අඩු කරන්න 500. අලාභය නිසා හිමිකම පුතේ අඩු කරන්න 500කින්. ඉක්මනට ලියා ගන්න. හරි. එහෙනම් අපි යමු ඊටු ටික පුතේ ලියන්න. පුතේ මේ ටික මට මකන්න වෙනවා. මොකද ඊළඟට 10 11 12 13 කියන එඩිට් කරන්න මේ ටික මකන්න වෙනවා. ඒ නිසා මම මකලා දාන්න. හරි. අපි යමු එහෙනම් 37 වෙනි ගානේ කීවෙනි දට අවසන් කරේ 9 වෙනි එක. එහෙනම් 10 වෙනි 10. 10 වෙනි එක රුපියල් 24500ක ශේෂයක් තිබූ ණයගතියෙකුගෙන් එකතු කර ගන්නා ලද මුදල රුපියල් 22000ක් වූ අතර දුන් වට්ටම 2500යි. එහෙනම් මේකෙත් පුතියට ඉස්සෙල්ලාම ණයගතියාගෙන් ලැබිච්ච මුදල ගිණුම්ගත කරන්න මුදල් අපිට හම්බුණා 22ක්.
එහෙනම් මුදල් කියන වත්කම පුතේ වැඩි වෙනවා 22ක්. මම මේක විතර පොඩ්ඩක් කියන්නම්. හැබැයි ණය ගැති කියන වත්කම අඩු කරන්න ඕනේ ණය ගැති ශේෂයේ මත. එහෙනම් ණය ගැති කියන වත්කම අඩු කරන්න 24500. එහෙනම් මේ දෙක අතර වෙනසක් තියෙනවා පුතේ කීයද? 2500යි. මොකද මේ 2500? තුන් වට්ටම්. එහෙනම් තුන් වට්ටම් කියන්නේ වියදම. එහෙනම් හිමිකමෙන් අඩු කරන්න පුතේ 2500ක්. මොකක් කියලාද? තුන් වට්ටම් කියනවා. හරි. 11 රුපියල් 30000ක ආයෝජන ආදායමක් මුදලින් ලැබීම. මුදලින් හම්බෙන ආයෝජන ආදායම 30000යි. මුදල් කියන වත්කම වැඩි වෙනවා පුතේ 30000කින්. අනිත් පැත්තේ හිමිකම පුතේ වැඩි වෙනවා 30000කින්. මොකක් කියලාද? ආයෝජන ආදායම කියනවා. ආදායමක් මුදලින් ලැබෙනකොට මුදලුත් වැඩි වෙනවා, හිමිකමත් වැඩි වෙනවා. ඊළඟට නමුත් ජනවාරි සොරි ගැලපෙන්න මේක බලන්න ගන්න අපිට. රුපියල් 30000ක ආයෝජන ආදායමක් මුදලින් ලැබීම. නමුත් ජනවාරි මාසයේ අදාළ ආයෝජන ආදායම රුපියල් 20000යි. ඔන්න පුතේ හොඳ ගැලපෙන්නක් ඈ. දැන් මුදලින් හම්බෙච්ච ආයෝජන ආදායම කීයද? 30000ක. හැබැයි අපිට ජනවාරි මාසයේ හම්බෙන්න ඕනේ කියන්නේ 20යි. ඔයාලා දන්නවා යම්කිසි ආදායමක් මුදලින් ලැබුණත් නැතත් කාලච්ඡේදයේ ආදායමක් තමයි හිමිකම වැඩි කරන්නේ. 30000ක් හම්බුණාට කාලච්ඡේදයේ ආදායම කීයද? 20000. එහෙනම් හිමිකම පුතේ වැඩි වෙන්න ඕනේ 20000කින් මොකක් කියලාද? ආයෝජන ආදායම් කියලා. 20000කින් තමයි වැඩි වෙන්නේ. හැබැයි මුදල් කීයක් ලැබුණාද? 30000ක් ලැබුණා. එහෙනම් මුදල් කියන වත්කම පුතේ වැඩි වෙනවා රුපියල් 30000. හිමිකම වැඩි වෙන්නේ 20000කින්. ඇයි? කාලච්ඡේදයේ ආදායම් නිසා. හැබැයි මුදල් කීයක් ලැබුණාද? 30000ක් ලැබුණා. එතකොට වැඩිපුර පුතේ කීයක් ආදායම අපිට ලැබිලා තියෙනවද? 10000. ඔන්නේ වැඩිපුර හම්බෙච්ච ආදායම වලට අපි කියනවා කලින් ලද ආදායම් කියලා. කලින් ලද ආදායම් කියන මොනවද පුතේ? වගකීම. එහෙනම් වගකීම වැඩි කරන්න පුතේ රුපියල් 10000කින් කලින් ලද ආයෝජන ආදායම් කියලා. එහෙනම් වගකීම් පුතේ වැඩි කරන්න 10000කින් මොකක් කියලාද? කලින් ලද ආයෝජන ආදායම් කියනවා. මම මේකෙත් කිව්වා සිංහලට එක නැත්නම් අමතකුණොත් එහෙම. 12 රුපියල් 18000ක වැටුප් වියදමක් ජනවාරි මාසයේ ගෙවා ඇති අතර මේ 5000ක් පෙබරවාරි මාසයට අදාළ වෙනවා. දැන් ජනවාරි මාසයේ වැටුප් අපි ගෙවලා තියෙන ඔක්කොම පුතේ 18ක්. මේ 18න් 5000ක් පෙබරවාරි මාසයට අදාළ වෙනවා. ඒ කියන්නේ අපිට වැඩිපුර ගෙවලා තියෙන 5000. එහෙනම් ජනවාරි මාසයට අදාළ නියමිත වැටුප කීයද? 13000. එහෙනම් අපි දන්නවා කාලච්ඡේදයේ වියදම මුදලින් ගෙවුවත් නැතත් ගෙවුවත් නැතත් වැඩිපුර ගෙවුවත් වෙන පුළුවන් ප්‍රශ්නයක් නෑ. ගෙවුවත් නැතත් කාලච්ඡේදයේ වියදම ජනවාරි මාසයේ වියදම හිමිකමෙන් අඩු කරන්න කීයද? 13000. වැටුප් වියදම් කියනවා. හැබැයි අපි කීයද පුතේ ගෙවුවේ? 18ක් ගෙවුවා. එහෙනම් මුදල් අඩු වෙනවා 18ක. හරි. එහෙනම් පුතේ මෙතන තියෙනවා කීයද? රුපියල් 5000ක් වැඩිපුර කරපු වියදමක්. පුතේ වැඩිපුර කරපු වියදම් නැත්නම් ඉදිරියට කර වැටුප් වියදම් අපි හඳුනගන්නේ මොකක් විදියටද? වත්කමක් විදියට. එහෙනම් වත්කම් වැඩි කරන පුතේ 5000කින් ඉදිරියට කළ වැටුප් කියනවා. ඉදිරියට කළ වැටුප් කියනවා. මුදල් කියන වත්කම අඩු වෙනවා 18කින්. හැබැයි හිමිකම පුතේ අඩු වෙනවා 13කින්. වත්කම් වැඩි වෙනවා පුතේ 5000කින් ඉදිරියට කළ වැටුප් කියනවා. හොඳයි. 13 වෙනි එක. අවසාන එක. ණයමියන්ට 15000ක් මුදල් ගෙවූ අතර එහි දේ ලද වටනම රුපියල් 2000යි. කොහොමද 15ක් මුදලින් ගෙවලා තියෙනවා. එහෙනම් මුදල් කියන වත්කම පුතේ අඩු වෙනවා 15කින්. හැබැයි පුතේ ණය හිමි කියන වගකීම අඩු වෙන්න ඕනේ කීයකින්ද? 17000කින්. ණය හිමි ශේෂය 17000යිනේ. එහෙනම් මේ දෙක අතර වෙනසක් තියෙනවා රුපියල් 2000. 2000 මොකද්ද? ලද වට්ටම නිසා හිමිකම පුතේ වැඩි කරන්න 2000කින් ව්‍යාපාර ආයතනෙ. කොහොමද අවසාන හතරෙම මම සිංහල ටිකක් ලිව්වා. පළවෙනි ටික නම් මම අවස්ථාවයක් නෑ ටික ලියා ගන්න පුළුවන් මට ප්‍රමාණ දෙකුත් නෑ පළවෙනි ටිකේ. එහෙනම් මේ අනුව ඔයාලට ගාන බැලන්ස් කරන්න පුළුවන්. ඉක්මනට මට කියන්න මේ ගානේ අවසාන බැලන්ස් එක කීයද කියලා.
මේ ගාන අදපු කට්ටිය මට ඔය පොඩ්ඩක් කියන්න බලන්න. මේ ගානේ අවසාන එකතුව කීයක් වෙනවද කියලා? බැලන්ස් කරලා බලන්න. වත්කම් වල අවසාන එකතුව කීයද? වගකීම් වල අවසාන එකතුව කීයද? හිමිකම් වල අවසාන එකතුව කීයද? right වත්කම් 710යි නේ. වත්කම් 710යි. අනෙත් ටික වත්කම් 7,10,000යි. අනෙත් ටිකත් කොහොම දාගෙන යමු? හිමිකම් 340යි. වගකීම් 370යි. right නියමයි. වත්කම් 710යි, හිමිකම් 340යි, වගකීම් 370යි. හරි. ඒ අනුව අදට පන්ති අවසන් වෙනවා. මාක් කරගන්න මෙන්න මේ ප්‍රශ්න ටික ඔයාලා කරන්න ඕනි. ප්‍රශ්නාංක 39 40. ප්‍රශ්නාංක 39 40 අද කරන්න පුතේ අනිවාර්යෙන්ම. හෙට දවසේදී බොහෝ විට පද්ධතිය වලට හෙට මම හිතන්නේ 4:00ට වගේ පන්ති පැවැත්වෙන්න ඉඩ තියෙන බොහෝ වෙලාවට හෙට හවස 4:00ට වගේ මම හිතන්නේ ඉක්මන් පන්තිය මම හිතන්නේ කට්ටියට තියෙන්නේ 6:00න් පස්සේ වගේ නේද? ඉක්මන් පන්ති වගේ මම හිතන්නේ ඇත්ත සමහර වෙලාවට 6:00න් පස්සේ වගේ තමයි මට මතක විදියට. පොඩක් අපි බලමු. ගැටලුවක් නැහැ. සමහරට හෙට දවසේ කොට හෙට මම අම්පාර එනවා ක්ලාස් මට හෙට උදේවරුේ. ඒ නිසා උදේවරු හිම ඉවර කළා මට මේකත් ඉවර කරලා යන එක ලාභයි. ලේසි. ඒ මොනොත් අපි හෙට දවසේදීත් කරන්න පුළුවන් වෙයි. කොහොම නමුත් අද ඔයාලා අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කිරීම කරන්න 39 වෙනි ප්‍රශ්නයයි 40 වෙනි ප්‍රශ්නයයි පුළුවන් විදිහට කරන්න. අමාරු නම් කියන්න පුතේ ටික කරමු අපි. කොහොම හරි අපි හෙට දවසේදී ඒ කරන්ට් එකත් අදලා මේ ලොකු කොටසකට යන්න තියෙනවා. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම මේ කොටස් ටිකත් පොඩ්ඩක් අවධානයෙන් බලමු. හරි. එහෙනම් අදට පන්ති අවසන් වෙනවා. හැමෝටම සුබ දවසක්. ජය වේවා. අද රෙකෝඩින් එක පුතේ මම දානවා. අද රෙකෝඩින් එක පුතේ මම දානවා ගෲප් එකට. ඒකත් අනිවාර්යයෙන්ම බලන්න. එහෙනම් හැමෝටම ජය වේවා. බුදු සරණයි.